good evening, good morning හැමෝටම. ඔන්න බලන්නකෝ මට good evening කියනවා තව චුට්ටකින්. හැමදාම ක්ලාස් පටන් ගන්න හවසක නිසා මට හුරු ඒ වචනේ. ඉතින් හැමෝම ඉතාමත් ආදරෙන් පිළිගන්න කැමති අපේ ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉන්න දරුවන්ව. අද අපේ ෆ්‍රී සෙෂන් ඇත්තටම අපි ක්ලාස් එක කරන ෆ්‍රී සෙෂන් දෙකක් අපි ඉවර කරා. හරිද? එතකොට දැන් අද අපේ තුන්වෙනි දවස. දැන් ඔයගොල්ලෝ දිගටම අපේ ක්ලාස් එකට සම්බන්ධ වෙනවා නම් අපේ ක්ලාස් එක පටන් ගන්නෙ අප්‍රේල් 11 පටන් ගන්නවා. හරිද? හේතුව තමයි දැන් අපිට ක්ලාස් එක දැන් මම හිතුවේ ඉරිදා උදේ 9:30ට අපේ ක්ලාස් එක පවත්වන්න. ඉතින් ගොඩක් අය ඉල්ලීම් කරලා තිබ්බා ඒගොල්ලෝ වැඩට යන්න හින්දා ඉරිදා උදේ කරමු කියලා. එතකොට දැන් මේ සතියේ ඉරිදා අපිට හම්බ වෙන්නේ 13. ඉතින් ඒක නිසා 13 අපේ ක්ලාස් එක පටන් ගන්න විදිහක් නැහැ. නමුත් අපි දැන් පහු කරොත් එහෙම ආයේ 20. එතකොට අපිට ගොඩාක් කල් යනවා ක්ලාස් එක පටන් ගන්න. ඉතින් ඒක නිසා අපි පළවෙනි දවස 11 වෙනිදා පටන් ගමු අපේ ක්ලාස් එකේ. හරිද? ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් දෙවෙනි දවස 20 වෙනිදා අපිට කරන්න පුළුවන්. 20 වෙනිදා අපිට කරන්න පුළුවන් අපේ දෙවෙනි දවස. ඒ කියන්නේ අපි ඉරිදාට ක්ලාස් එක දාගමු ඉරිදා උදේ 9:00ට. දැන් පළවෙනි දවසේ අපි 11 වෙනිදා කරමු ක්ලාස් එක. නැත්තම් අපිට සතියක් මග ඇරෙනවා. එතකොට පාඩුවක් නේ ඒක. ඒක නිසා අපි 11 වෙනිදා ක්ලාස් එක කරමු. එතකොට දැන් අපේ ෆ්‍රී සෙෂන් දෙකක් අපි කරා. හරිද? දැන් අපේ ක්ලාස් එකේදී අපි විශේෂයෙන්ම උගන්වනවා ඔයගොල්ලන්ට සම්පූර්ණ ඇඩ්වාන්ස් සාරි බ්ලවුස් කෝස් එකක් තමයි යන්නේ. හරිද? ඇඩ්වාන්ස් සාරි බ්ලවුස් කෝස් එකක් යන්නේ. ඒකෙදි සම්පූර්ණයෙන්ම සියලුම සාරි 70 මෝස්තර. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔයගොන්ට මම සිලබස් එක ඔක්කොම දාලා තියෙන්නේ මොනවද උගන්වන්නේ කියලා. එතකොට ඔයාට සාමාන්‍යයෙන් අපි දකින සියලුම සාරි 70. ඒ කියන්නේ වෙඩින් සාරි 70, ක්‍රොසෙට් මෝස්තරවල් දැන් ගොඩක් ප්‍රසිද්ධයි ක්‍රොසෙට් 70. එතකොට ක්‍රොසෙට් මෝස්තරවල්, වෙල්බෝන් එක, ප්‍රින්සස් ලයින් එක, බොම්බේ බ්‍රා කට්, ට්‍රිබල් කට්, ඩබල් කට්, හයි නෙක් සාරි 70, අත් මෝස්තර, කර මෝස්තර, කොලර් මෝස්තර, මේ වගේ සියලුම, ඒ කියන්නේ පිට මෝස්තර, මේ වගේ සියලුම සාරි 70වල් අපි ක්ලාස් එකේදී උගන්වනවා. ඉතින් ඔයගොල්ලොන්ට මේ සාරි 70 කෝස් එකට ඇඩ්වාන්ස් සාරි බ්ලවුස් කෝස් එකක් කරාට පස්සේ ආයේ කිසිම බයක්, චකිතයක් නැතුව ඕනෑම 70 මෝස්තරයක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනෑම 70 මෝස්තරයක් කරගන්න පුළුවන්. මම ඔයගොල්ලොන්ට දැන් ඊයේ තමයි මට දාගන්න මතක් වුණේ ඇත්තටම. පළවෙනි ෆ්‍රී සෙෂන් එකයි දෙවෙනි ෆ්‍රී සෙෂන් එකයි ඊට පස්සේ ඔයගොල්ලන්ට මහාන වීඩියෝ එකක් දැම්මා. මේ වගේ අපි සාරි 70 ක්ලාස් එකේදී මහාන වීඩියෝස් විදිහට තමයි දෙන්නේ. එතකොට ලයිව් මහානවට වඩා ඔයගොල්ලන්ට වාසි මහාන වීඩියෝස් විදිහට වීඩියෝ ටික ලබා ගත්තාම. හේතුව තමයි එතකොට ඔයගොල්ලන්ට පුළුවන් වීඩියෝ එකට කාලයක් යනවනේ පැය දෙකක් දෙකමාරක්. එතකොට ඒක අමතර කාලයක් විදිහට තමයි ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ. ඒකෙනුත් ඔයගොල්ලන්ට වැඩි මෝස්තර ප්‍රමාණයක් ක්ලාස් එක තුලදී ඉගෙන ගන්න පුළුවන්. හරිද? එතකොට තව මගේ කෝසස් තියෙනවා. පැටර්න් මේකින් කෝස් එක තියෙනවා. දැන් අපි මේක මම චූටි පෝස්ට් එකක් දාලා ඔයගොල්ලෝ දකින්න නැති ලොකුවට ඇඩ් එක දැම්මේ නෑ. හදිස්සිය පටන් ගත්ත කෝස් එකක්. හරිද? ඉතින් රෙකෝඩින් දෙනවා. හැම ක්ලාස් එකේම රෙකෝඩින් දෙනවා. එතකොට මගේ පැටර්න් මේකින් ක්ලාස් එක තියෙනවා. එතකොට අපි මැයි මාසේ දැන් අපි අප්‍රේල් වල ආයෙත් ඉතින් ක්ලාස් පටන් ගන්න කාලයක් නෑ. ඒ කියන්නේ දැන් ඔක්කොමලාම අවුරුදු වලට ලෑස්ති වෙනවනේ නේද? එතකොට අප්‍රේල් වලදී ඔයගලන්ට පුළුවන් අපේ අලුත් පැටර්න් මේකින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. ඒ වගේම අපි හවස් වරුවේ සාරි බ්ලවුස් පන්තියකුත් පටන් ගන්නවා. රාත්‍රී ගොඩක් වෙලාවට අඟහරුවාදා හවස 6:00ට පටන් ගන්න ක්ලාස් එකක් තියෙනවා. මොකද දැන් එක ක්ලාස් එකක් ඉවර වෙනවා. ඒතර මේ ක්ලාස් එක නම් ඉරිදා උදේ 9:00ට තමයි අපි පවත්වන්නේ. දැන් මම ඕගොල්ලෝගේ අදහස් ටිකක් විමසුවහම සමහර අය ඔෆිස් යනවා. ඒගොල්ලොන්ට සම්බන්ධ වෙන්න බෑ කියලා කිව්වා. ඉතින් ඒක නිසා අපි ලබන සතියේ 11 වෙනිදාට ක්ලාස් එක පටන් ගන්නවා. අපේ සිකුරාදාට පටන් ගත්තට ඔයගොල්ලන්ට එදාට වීඩියෝ රෙකෝඩින් එක දෙනවා. එදාට නෙමෙයි හැමදාටම වීඩියෝ රෙකෝඩින් එක දෙනවා. ඉතින් රෙකෝඩින් ඉක්මනට අපි අයින් කරන්නෙත් නෑ.
එතකොට දැන් 13 අපිට ක්ලාස් එක පටන් ගන්න බැරි කම නිසා අපි 11 ක්ලාස් එක පටන් ගමු. හරිද? එතකොට සමහර විට ඔයගොල්ලෝ කාර්යබහුල වෙලා ඉඳී. හැබැයි අපිට දැන් අද 6නේ. දැන් අපිට තව කල් යවන්න ක්ලාස් එක ගැන උනන්දු අඩු වෙලා ඔයගොල්ලන්ටත් අමතක වෙලා මටත් උනන්දු අඩු වෙලා. ඉතින් ඒ වගේ වෙන්න හින්දා අපි 11 පටන් ගමු. එතකොට මේ ක්ලාස් එක හඳුන්වන්නේ Z ක්ලාස් එක. අපේ බැච් 13 පටන් ගන්න Z ක්ලාස් එක. එතකොට මේ ක්ලාස් එකට අපි මාස 6ක් තියෙනවා. ඔයගොල්ලන්ට ඩිප්ලෝමා කෝස් එකේ සර්ටිෆිකේට් එකක් තමයි හම්බ වෙන්නේ. හරිද? මාස 6ක් තියෙන හින්දා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මාසෙට 3000 දාලා රිසිට් එක එවන විදිහ මම ඔයගොල්ලන්ට ගෲප් එකට දාලා තියෙනවා. ගෲප් එකට එවන්න පුළුවන්. එතකොට අද අපි ඉගෙන ගන්න යනවා හයි නෙක් සාරි 70ක්. අපි හයි නෙක් හැඩයට කපාගත්ත බොම්බේ බ්‍රාකට් සාරි 70ක් අද ඉගෙන ගන්න යනවා. අපි අද ගොඩාක් වෙලා කරන්න යන්නේ නැහැ. පැය ගාණක් කරන්නේ නැහැ. නමුත් අපි ක්ලාස් එකේදී පැය දෙකක් ක්ලාස් එක කරනවා. හොඳයි පැය දෙකක් අපේ ක්ලාස් එක තියෙනවා. හරිද? අපේ වෙඩින් ඩ්‍රෙස් ක්ලාස් එකකුත් අපි පටන් ගන්නවා. මම ඔයගොල්ලන්ට මේ අතරතුරේදී විස්තර කරන්න. අපි බොම්බේ බ්‍රාකට් හැඩතල කීපයක් ඉගෙන ගන්න යනවා. ඔයගොල්ලන්ට අද ෆ්‍රීම ඉගෙන ගන්න පුළුවන්. හරිද? එතකොට දැන් අපිට දැන් සාරි හැට්ට මෝස්තර ලෝකයේදී සාරි හැට්ට විවිධ මෝස්තර හම්බ වෙනවා. ඉදිරිපස මෝස්තර අපිට හම්බ වෙනවා. විවිධ ඉදිරිපස මෝස්තර. ඒකෙදි අපිට හම්බ වෙනවා ඩාට් මහන සාරි හැට්ට හම්බ වෙනවා. හරිද? ඉතින් අපි ඩාට් මහන එකේ තමයි දැන් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ක්ලාස් එකට සම්බන්ධ වෙන අය මම දැන් සිලබස් එක දාලා තියෙනවා. ඒකේ print out එකක් අරගන්න. පින්තූරත් මම දාන්නම්. පින්තූරත් ඉල්ලලා තියෙනවා. පින්තූරත් දාන්න. print out එකක් අරගෙන ඉවර වෙලා පළවෙනි පිටු වල print out එක අලව ගන්න. ඒ කියන්නේ සිලබස් එක ඉස්සලා පිටු වල අලව ගන්න. ඊට පස්සේ free session 1 එක ලියන්න, free session 2 එක ලියන්න. අද කරන ක්ලාස් එකේ නෝට් එකත් ඔයගොල්ලෝ ක්ලාස් එකට අරගන්න ඕනේ. හරිද? ඉතින් මේවයි මහාන වීඩියෝස් දැන් මම මහාන වීඩියෝ සෙට් එකක් ඒ කියන්නේ කපන මහාන වීඩියෝ එක ඔයගොල්ලන්ට දුන්නා මේ අපි ෆ්‍රී සෙෂන් එකේ කරපුවා. දැන් ඉස්සරහට මේවයි මහාන වීඩියෝස් ඔයගොල්ලන්ට ක්ලාස් එකේදී ලබා දෙනවා. හරිද? මහාන වීඩියෝස් අපි වීඩියෝස් විදිහට තමයි දෙන්නේ. අනිත් කෝස් ගැනත් කියන්න කියලා තියෙනවා. මම ඒක ගැන විස්තර කියන්න. පැටර්න් මේකින් එක තියෙනවා, වෙඩින් ඩ්‍රෙස් එක තියෙනවා. හරිද? ඊට පස්සේ යට ඇඳුම් කෝස් එකක් තියෙනවා අන්ඩර්වෙයා කෝස් එක. ඒකෙදි අපි ක්ලාස් එකේදී විශේෂයෙන් උගන්වනවා බ්‍රා පැන්ටිස් ගැන තමයි උගන්වන්නේ. ඒ කියන්නේ කස්ටම් මේඩ් බ්‍රා. හරිද? ඒ කියන්නේ රෙඩිමේඩ් සුත් කරගන්නේ කොහොමද? ඒ කියන්නේ රෙඩිමේඩ් කියන්නේ වෙළඳපොළට අපි නිර්මාණය කරන බ්‍රා බ්ලොක් හදාගන්නේ කොහොමද? කස්ටම් මේඩ් ඒ කියන්නේ ශරීර මිනුම් අරගෙන ඉවර වෙලා අපි බ්‍රා බ්ලොක් එකක් හදාගන්නේ කොහොමද? ඒවා සයිසස් කරගන්නේ කොහොමද? ඒවයි මෝස්තර හදාගන්නේ කොහොමද? මේ වගේ කස්ටම් මේඩ් බ්ලොක් එකකුත් අපි කරනවා. ඒකෙදි පෑන්ටිස් වර්ග අන්ඩර්වෙයා, ඒ කියන්නේ ජෙන්ස් අන්ඩර්වෙයා, පෑන්ටිස්, වෙස්ට් එක, ස්කිනි එක, ෆ්‍රී සයිස් කොහොමද අපි අන්ඩර්ස්කර්ට්ස් හදනවා නම් වෙළඳ පොළට දානවා නම් කරගන්නේ. මෙන්න මේ වගේ ගොඩාක් මෝස්තර අපි ඒ ක්ලාස් එකේදී උගන්වනවා. ඊට පස්සේ අපේ තියෙනවා විශේෂ කෝස් එකක් සාරි ඔසරි ලෙහෙංගා. එතකොට මේකෙදි අපි විශේෂයෙන්ම වෙඩින් සාරි, මේඩ් අප් සාරිය කැන්ඩියන් එක වෙඩින් සාරි මෝස්තර නිර්මාණය කරන විදිහ උගන්වනවා. වෙඩින් වලට පාටිස් වලට යන අයට කොහොමද අපි කැන්ඩියන් මෝස්තර ගොඩාක් තියෙනවා. කැන්ඩියන් මෝස්තර, එතකොට ඉන්දියන් සාරි මේඩ් අප් එක, ලෙහෙංගා මෝස්තර, මේ වගේ ගොඩක් දේවල් ඒ ක්ලෝස් එකේ තියෙනවා. ඉතින් ඉස්සරහට ඒ කියන්නේ දැන් අපි අප්‍රේල් පහුවෙලා තමයි ඊට පස්සේ කෝසස් පටන් ගන්නෙ. ඒවට ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? ඉතින් මම අවුරුදු 20ක් පුරා ක්ලාසස් කරන්නේ. දැන් මම මේ ශාස්ත්‍රයට ඇවිල්ලා අවුරුදු 30ක් වෙනවා. එතකොට මේ අවුරුදු 30ක අත්දැකීම් සහ උගන්වපු අත්දැකීම්. ඒ කියන්නේ නිකන් රෙද්ද නවන්න, කපන්න ඒ වගේ නෙවෙයි. සම්පූර්ණම බේසික් බ්ලොක් එකේ ඉඳලා කොහොමද පැටර්න් හදාගන්නේ එක දක්වා කොහොමද අපි පැටර්න් ඩිවෙලොප් කරගන්නේ නේද? මේ වගේ ගොඩාක් දේවල් ඔයගොල්ලන්ට ක්ලාස් එකේදී ඉගෙන ගන්න පුළුවන්. අද අපි ඉගෙන ගන්න යනවා මම ඔයගොල්ලන්ට අද කාලේ තියෙන විදිහට උගන්වන්නම්. ඩාට් මහන බොම්බේ බ්‍රාකට් මෝස්තර අපි ඉගෙන ගන්න යනවා අද. හරිද? එතකොට මේකත් ඔයගොල්ලෝගේ නෝට් එකට ඇතුළත් වෙන්න ඕනේ අපි ෆ්‍රී කරාට.
එතකොට දැන් සාමාන්‍ය බොම්බේ බ්‍රා කට් කියලා කියන්නේ ඇයි? බොම්බේ බ්‍රා කට් කියලා කියන්නේ ඇයි? සාමාන්‍යයෙන් අපේ සාරි හැට්ට ගත්තාම මම එක පළුවක් අඳින්නම්. මෙන්න මේ වගේ මෝස්තර ගත්තාම මෙන්න මේ වගේ දැන් මේවයි මහාන වීඩියෝස් පස්සේ තමයි දෙන්නේ. හරිද? දැන් අපි මෙන්න මේ වගේ සාරි හැට්ටයක් ගත්තොත් අපි ඒක කියනවා බ්‍රා කට් හැඩයක් නැති වුනහම අපි මේ වගේ ඩාට් තුනක් දාලා මහාන ඒවට කියනවා සාමාන්‍ය සාරි හැට්ටයක් කියලා. හරිද? දැන් මේක සාමාන්‍ය සාරි හැට්ටයක්. බ්‍රා කට් හැඩයක් නැතුව තමයි නිර්මාණය කරන්නේ. බ්‍රා කට් හැඩයක් නැතුව නිර්මාණය කරන සාරි හැට්ට අපි සාමාන්‍ය සාරි හැට්ටයක් කියලා කියනවා. හරිද? ඊට පස්සේ මෙන්න මේ වගේ බ්‍රා කට් හැඩයක් තිබ්බහම මෙන්න මේ වගේ බ්‍රා කට් හැඩයක් තිබ්බහම මේ ඩාට් මහන ඒවා. හරිද? එතකොට අපි ඊට පස්සේ ඩාට් කපලා ඉවත් කරන ඒවත් ඉගෙන ගන්නවා. මෙන්න මේ වගේ බ්‍රාකට් හැඩයක් තිබ්බහම අපි මේක හඳුන්වනවා බ්‍රාකට් සාරි හැට්ටයක් කියලා. ඒ කියන්නේ අණ්ඩ බස්ට් එකට මෙන්න මේ වගේ අණ්ඩ බස්ට් එකේ ඉඳලා යෝක් එකක් අපි නිර්මාණය කරන සාරි හැට්ට. හරිද? ඒකට අපි සාමාන්‍ය දැන් ගොඩක් වෙලාවට සාරිය කියන ඇඳුම මුළු ලෝකෙම අඳින ඇඳුමක් නෙමෙයි. නේද? ආසියාතික රටවල් වල විශේෂයෙන් ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, ඔන්න නේපාලය, ඔන්න ඔය වගේ රටවල් වල අඳින ඇඳුමක්. හරිද? බොහොම සීමිත පිරිසක් අඳින ඇඳුමක් තමයි සාරි කිව්වම. දැන් උදාහරණයක් දැන් ඉංගලන්තේ පදිංචි වෙලා ඉන්න ලාංකික අය, ඉන්දියන් අය, ඒ වගේ අය සාරි අඳිනවා. හැබැයි අපි දන්නවා ඉතාලියේ හිටියත් අපේ ලාංකික අය, ඉන්දියන් අය සාරි ඇඳද්ට ඒගොල්ලොන්ගේ ජාතික ඇඳුම සාරිය නෙමෙයි. ඉතින් ඒක නිසා තමයි සමහර මෝස්තර ඉන්දියාවෙන් තමයි මේ සාරිය ගොඩක් ලංකාව ඔසරියනේ අඳින්නේ නේද? ඉන්දියාවෙන් තමයි ගොඩක් වෙලාට මේ සාරිය විකසනය වුනේ. ඉතින් ඒක නිසා ඒවයි මෝස්තරවල නම් එන්නේ ඉන්දියානු ආభాෂයක් තියෙන නම් තමයි එන්නේ. ඒක නිසා තමයි අපි දැන් මේකට බ්‍රාකට් එක කියලා කිව්වට අපි ඊට පස්සේ මෝස්තරේට අපි බොම්බේ බ්‍රාකට් කියලා කියන්නේ. හරිද? ඉන්දියානු ආభాෂයක් තියෙන නිසා. එතකොට මෙන්න මේ වගේ අපි යෝග හැඩතලය වෙනස් කරන නිර්මාණය කරන මෝස්තරයක් තියෙනවා. මෝස්තර තුනක් තියෙනවා. අපි පළවෙනි මෝස්තරේ මෙන්න මේ වගේ ගත්තොත් මෙතනටම යනවා මේක යෝග් එක. හරිද? එතකොට මේ මෝස්තරේ අපි හඳුන්වනවා. එතකොට කිහිල්ලි කටටම යනවා. එතකොට අපි ඒක හඳුන්වනවා බොම්බේ බ්‍රාකට් මෝස්තර කියලා. එතකොට බොම්බේ බ්‍රාකට් මෝස්තර තුනක් අපිට හම්බ වෙනවා. හරිද? දැන් මට ඉඩ මදි හින්දා මම මේ දෙක මකන්න. පළවෙනි එක මේක. හරිද? ඊට පස්සේ දෙවෙනි එක අපිට මෙන්න මේ වගේ මෝස්තරයක් හම්බ වෙනවා. ඔයගොල්ලෝ දැකලත් ඇති. ඉස්සරහට විතරක් මෙන්න මේ වගේ දාපු මෝස්තරයක්. ඉස්සරහට විතරක් මෙන්න මේ වගේ දාපු මෝස්තරයක් ඕගොල්ලන්ට හම්බ වෙලා ඇති. එතකොට දැන් මේකේ යෝග එක කිහිල්ල දක්වාම යනවා. මේකේ යෝග එක ඉස්සරහට විතරයි යන්නේ. හරිද? ඉස්සරහට විතරක් යනවා මෙන්න මේ වගේ. ඊට පස්සේ දැන් ගොඩක් මේ දවස්වල දැන් සමහර ශිල්පිනියෝ කියනවා මම තමයි ඉස්සල්ලාම ක්‍රොසෙට් එක ඉගැන්නුවේ කියලා. එහෙම එකක් නැහැ. ලංකාවේ ඉන්න මැහුම් ශිල්පිනියෝ ගොඩාක් අය හැමදාම දැන් මමත් මේක ඉගෙන ගත්ත දෙයක් නේ නේද? එතකොට අවුරුදු ගොඩ කාලෙක ඉඳලා මේ ක්‍රොසෙට් සාරි හැට්ටේ උගන්වනවා. හරිද? එතකොට ඒක අපි බොම්බේ බ්‍රාකට් 3 විදිහට තමයි උගන්වන්නේ. එතකොට මෙන්න මේ වගේ ඉස්සරහිනුත් ගිහිල්ලා මෙන්න මේ වගේ යෝක් හැඩේ මේ වටේටම යනවා. ඔයගොල්ලෝ ක්‍රොසෙට් එක දැකලා ඇති. මම දැන් මෙතන ආයෙ ඇඳලා පෙන්නන්න. මෙන්න මේ වගේ වටේටම බොම්බේ බ්‍රාකට් හැඩේ යනවා. අපි මේක ගොඩාක් වෙලාවට ක්ලාස් එකේ මෙතෙක් කල් ඉගැන්නුවේ බොම්බේ බ්‍රාකට් සාරි හැට්ටයක් විදිහට. හරිද? දැන් මේක අත්‍රහිතව. දැන් මෙන්න මේ වගේ අපිට තුනක් හම්බ වෙනවා බොම්බේ බ්‍රාකට්ස්. එතකොට මේ බොම්බේ බ්‍රාකට්ස් වල ඩාට් මහන එක තමයි
අපි ඩාට් මහාන ඒවා තියෙනවා, ට්‍රිබල් කට් එක වගේ ගන්න පුළුවන් ඒවා තියෙනවා, ප්‍රින්සස් ලයින් එක වගේ ගන්න පුළුවන් තියෙනවා, වෙල්බෝන් හැඩයට ගන්න පුළුවන් හැඩවල් තියෙනවා. එතකොට මෙන්න මේ වගේ බොම්බේ බ්‍රාකට්ස් වල මෙන්න මේ වගේ කට් තුනක් අපිට හම්බ වෙනවා. එතකොට දැන් ක්‍රොසෙට් සාරි හැට්ටේ ගැන ගොඩක් අය උනන්දුයිනේ. ක්‍රොසෙට් එක ගැන ක්‍රොසෙට් එකක් මෙන්න මේකේ මෝස්තරයක්. මේ ක්‍රොසෙට් එක නම් මේ මුළු ලෝකෙම භාවිතා කරන මෝස්තරයක්. සාමාන්‍ය අපි ක්‍රොසෙට් එකේදී මෙන්න මේ වගේ අත්‍රහිත රහිත මෙන්න මේ වගේ හැඩයක්. මෙන්න මේවා. මේක අපි අර තුන්වෙනියට අපි කතා කරේ. ඒ බොම්බේ බ්‍රාකට් එක තමයි මෙතන යන්නේ. හරිද? මෙන්න මේ වගේ හැඩයන්නේ තියෙන්නේ. එතකොට අපි මේ තුන්වෙනියට කතා කරපු බොම්බේ බ්‍රාකට් හැඩයක් තමයි මෙතන යන්නේ. බොම්බේ බ්‍රාකට් එකම කියලා කියන්න බෑ. අපි සාරි හැට්ටේදී ටිකක් වෙනස් වෙනවනේ. මේකෙදි ක්‍රොසෙට් එකේදීත් ඒ පැටර්න් එකම තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකෙදි ඕගලොන්ට ඩාට් මහන්න පුළුවන්. මෙතනදී මෙන්න මේ වගේ ඩාට් මහන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් ඕගොල්ලන්ට ට්‍රිබල් කට් එක කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ ට්‍රිබල් කට් එක කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ප්‍රින්සස් ලයින් එක මෙන්න මේ වගේ කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ ප්‍රින්සස් ලයින් එක කරගන්න පුළුවන්. මේ වගේ ඔයගොල්ලන්ට ඕනෑම මෝස්තරයක් කරගන්න පුළුවන්. ඉතින් මේකෙදි විශේෂත්වය සමහර වෙලාවට බ්‍රා කප් එකක් මේකේ තියලා ඉවර වෙලා බ්‍රා කප් එක තියලා ඉවරලා අපිට කොසෙට් හැඩේ මහගන්න පුළුවන්. එතකොට අපි සාරි හැට්ටවලදී බොම්බේ බ්‍රා කට් එකක් විදිහට අපි සාරි හැට්ටේදී මීට කලින් අපි ක්ලාස් වල අවුරුදු දැන් මම 20ක් උගන්වනවා 20ම උගන්වලා තියෙනවා. හරිද? එතකොට දැන් මේ විදිහට දැන් ගොඩක් ප්‍රසිද්ධ වෙලා තිනවා මේ වකවානුවේදී මුළු ලෝකෙම මේ ක්‍රොසෙට් එක විදිහට සාරි හැට්ටයක් නිර්මාණය කරලා අඳින්න. ඉතින් ඕගොල්ලන්ට මේ කෝස් එකේදී මේ හැම දෙයක් ගැනම ඒ කියන්නේ පියවරින් පියවර මේ සියලුම දේවල් ක්ලාස් එකේදී උගන්වනවා. ඉතින් ඔයගොල්ලන්ට ලොකු මුදලක් වැය වෙන්නේ නැහැ. මාසෙකට රුපියල් 3000යි සියලුම මෝස්තර. ඊට පස්සේ ඔයාලට ලොකු අවබෝධයක් හම්බ වෙනවා මේ සාරි හැට්ට ගැන. ඊට පස්සේ දකින්න ඕනෑම පැටර්න් එකක් හදාගන්න විදිහ ගැන. එතකොට මේක මේ ක්‍රොසෙට් එකත් මේ අමුතු දෙයක් නෙවෙයි. හරිද? එතකොට මෙච්චර කල් අපි ක්ලාස් වලදී උගන්වපුම කාරණාවක් තමයි ක්‍රොසෙට් එකක්. හරිද? එතකොට මේ වගේ ඔයගොල්ලන්ට ගොඩාක් මෝස්තර ඉගෙන ගන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍ය බේසික් එකේදීනේ පටන් ගන්නෙ. අපි බේසික් එකක් තමයි සාමාන්‍ය ඉස්සෙල්ලාම අපි මූලික දේවල් ඉගෙනගෙන ඉන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට මූලික පත්‍රම උගන්වන විදිහ ක්ලාස් එකේදී ඊටාම නිවැරදිව. හරිද? ඊටාම නිවැරදිව ඊටාම න්‍යායාත්මකව ඒ කියන්නේ හරිම ටෙක්නික් දාලා දැන් මම ෆ්‍රී ක්ලාස් එකේ කියලත් මම මෙච්චර කාලයකට ෆ්‍රී සෙෂන් 13 වෙනි එක මේ යන්නේ. කියන්නේ 13ක් බ්‍රැජ් එක බ්‍රැජ්ජක් පටන් ගන්නකොට ෆ්‍රී සෙෂන් එකක් කරලම තමයි අනිවාර්යයෙන්ම පටන් ගන්නෙ. එතකොට කරලා තියෙනවා. එතකොට ඊටාම නිවැරදිව හරිම ටෙක්නික් වලට මේ ෆ්‍රී සෙෂන් එක උගන්වලා තියෙනවා. ඉතින් මගේ දහස් ගාණක් දැන් මේ ඔන්ලයින් ක්ලාස් වල දරුවෝ දහස් ගාණක් ඉගෙනගෙන තියෙනවා ක්ලාස් එකේදී මේ දේවල්. හරිද? ෆ්‍රී දහස් ගාණක් ඉගෙනගෙන තියෙනවා. ඉතින් අපි මේ views ටික බැලුවාම වීඩියෝස් දසදහස් ගාණක් ඒ වීඩියෝස් බලලා තියෙනවා. මේකෙදි කිසිම හොරයක් බොරුවක් වංචාවක් නැතුව කිසිම දෙයක් මට තියාගන්නේ නැතුව සියලුම දේවල් අපි ක්ලාස් එකේදී පිළිවෙලට උගන්වලා තිනවා. ෆ්‍රී එකේදීත් එහෙම ඉගන්නුවා. ෆ්‍රී එකේදී ඕගොල්ලෝම අඬ ගහගෙන ඇවිල්ලා පැය දෙක තුනක් දේශනාවක් තියලා මෙහෙම කරන්න එහෙම දේශනාව හොඳයි. ඒවයි වැරද්දක් නැහැ. හරිද? හැබැයි ඊට වැඩිය ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් විදිහට ක්ලාස් එකේදී අපි ෆ්‍රී සෙෂන් වලදී හැම වෙලේම ප්‍රයෝජනවත් විදිහට ඔයගොල්ලන්ට හැට්ටයක් මහා ගන්න, පැටර්න් එකක් හදා ගන්න මේ වගේ දේවල් අපි ක්ලාස් එකේදී උගන්වලා තියෙනවා. හරිද? දැන් අද අපි ඉස්සලාම ඉගෙන ගන්න යනවා. දැන් ඔයගොල්ලන්ට බේසික් බ්ලොක් එක මම ඉගැන්නුවා. හරිද? දැන් අද බේසික් බ්ලොක් එකේ නෝට් එක දෙන්නේ නැහැ. අපි බොම්බේ බ්‍රාකට් කීපයක් ඉගෙන ගන්න උත්සාහ කරමු කාලෙත් එක්ක. ඉතින් ඔයගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවත් දාන්න පුළුවන්. අපි හම්බ වෙලා තියෙන කාලෙත් එක්ක අපි බලමු කොච්චර දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්ද කියලා. හැබැයි ඔයගොල්ලෝ ක්ලාස් එකට සම්බන්ධ වෙන හැම දරුවෙක්මම මේ නෝට් එක අනිවාර්යයෙන්ම ලියා ගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ නිකම්ම නෙවෙයි. ඔයගොල්ලන්ට මේ නෝට් එක ඔයගොල්ලන්ට මාස 6ම ක්ලාස් එකේ හිටියේ නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට පළවෙනි මාසේ හිටියාම ඔයගොල්ලන්ට තේරෙයි
අනිවාර්යයෙන්ම දැන් අපි සාරි හැට්ටයක් නිර්මාණය කරනකොට කෙට්ටු අය ඉන්නවා මහත අය ඉන්නවා නේද ටිකක් හුදු වෙච්ච අය ඉන්නවා එතකොට මේ ඕනෑම කෙනෙකුට සාරි හැට්ට අපි දැන් සාරි හැට්ට එක බ්ලොක් එකක් ඉගැන්නුවාට මේවා වෙනස්කම් සිද්ධ කරන්න වෙනවා දැන් අපි හිතමුකෝ දැන් මම මහතයි මගේ පපුව 46ක් හරිද දැන් මම මහතයි වගේ උගොන්ට පේන්නේ නැතුව ඇති නමුත් මම මහතයි හරිද එතකොට මම ක්ලාස් පටන් ගන්නකොට මගේ පපුව තිබ්බේ 36ට. දැන් 46ක්. අවුරුදු 20ට අඟල් 10ක වෙනසක් වෙලා. හැබැයි එතකොට 36 බ්ලොක් එක තියෙනකොට මම නිර්මාණය කරපු විදිහට දැන් නිර්මාණය කරලා හරියන්නේ නැහැ. නේද? එතකොට මගේ බස් එක ලොකුයි, මගේ පිට ප්‍රදේශය ලොකුයි. එතකොට කිහිලි කටඩාටයක් දාන්න වෙනවා. නේද? එතකොට ඒ වගේ වෙනස්කම් කරන්න වෙනවා. දිනෙන් දින සාරි හැට්ට ශරීර හැඩතල වෙනස් වෙනවත් එක්කම ඔයගේ සාරි හැට්ට මෝස්තරේ බ්ලොක් එකේ කර යුතු දේවල් වෙනස් වෙනවා. එතකොට එකම බ්ලොක් එක අපි ඉගෙනගෙන හරියන්නේ නැහැ. එතකොට මේ සියලුම දේවල් අපි පළවෙනි මාසෙදී උගන්වනවා. මේ වගේ වුණොත් මෙහෙම කියලා. එතකොට ඔයගොල්ලන්ට ක්ලාස් එකට ඇවිල්ලා බලන්න පුළුවන් මොනවද අපි ඉගෙන ගන්න කියලා. ඉතින් ෆ්‍රී සෙෂන් එකේදී අපි අද බලමු බොම්බේ බ්‍රාකට් ඉස්සලම 1 බලමු. හරිද? ලියා ගන්න බොම්බේ බ්‍රාකට් සාරි හැට්ටයක් නිර්මාණය කිරීම. බොම්බේ බ්‍රාකට් සාරි හැට්ටයක් නිර්මාණය කිරීම. හරිද? හරි. අපි ඉස්සෙල්ලාම අපි බේසික් බ්ලොක් එක ඇඳගමු. අපි බේසික් බ්ලොක් එක ඇඳගමු. අපි බේසික් බ්ලොක් එක අපි ඇඳගමු. දැන් මම එක එක කිය අඳින්නම්. දැන් අදම පන්තියට සම්බන්ධ වෙච්ච දරුවෝත් ඇති නේද? ඉස්සෙල්ලා අපි පොතේ ඇඳගමු. අපි ඉස්සෙල්ලාම පොතේ ඇඳගමු. බොම්බේ බ්‍රාකට් එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා අපි ඒකට ලස්සන අත්මෝස්තරයක් දාලා පෆ් වෙච්ච අත්මෝස්තරයක් දාලා හයිනෙක් හැඩයක් දාලා ඇඳගමු. හරි. ඉස්සලාම ඔය ඇඳ ගන්න ඕන ඔයාගේ පෙරමැද රේඛාව. දැන් මම බේසික් බ්ලොක් එක අඳින විදිහ ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම කියලා දීලා තියෙන්නේ. බේසික් බ්ලොක් එක අඳින විදිහ ඔයගොල්ලන්ට මම කියලා දීලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයා ඉස්සෙල්ලාම මෙන්න මේ පෙරමැද රේඛාව ඔයා ඇඳ ගන්න දන්නවා. බ්ලවුස් එකේ උසට අපි මෙන්න මේ වගේ රේඛාවක් ඇඳ ගන්නවා. බ්ලවුස් එකේ උසට අපි මෙන්න මේ වගේ රේඛාවක් ඇඳ ගන්නවා. හරිද? ඒ රේඛාව අපි පෙරමැද රේඛාව කියලා නම් කරනවා. ඒ කියන්නේ ඔයාගේ මෙන්න මෙතනින් රේඛාවක් ගහුවොත් අන්න ඒ උස තමයි අපි පෙරමැද රේඛාව විදිහට ගණන් ගන්නෙ. උඩින්ම ඇඳ ගන්නවා අපි දැන් මෝස්තර හදනකොට කොහොමද කරන්න කියලා ඔයාලට මේකෙදි අපි පැට්න එක හදාගන්න විදිහ උගන්වනවා. උඩින්ම අඳිනවා උරහිස මුදුන රේඛාව. උඩින්ම අඳිනවා උරහිස මුදුන රේඛාව. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි මේ ටික අපි ක්ලාස් එකේදී කොහොමද කරන්න කියලා ඔයගොල්ලන්ට මම ෆ්‍රී සෙෂන් 1 එකේදී ඉගෙනුවා. හරිද? දැන් ඒ ටික ආය නෝට් දෙදි උගන්නන්න බෑ. අපි මේකේ බ්ලොක් එක ඇඳගමු බේසික් බ්ලොක් එක. හරිද? ඊට පස්සේ අඟල් එකමාරක් පහත් කරලා, ඒ කියන්නේ ඔයාගේ උරහිසේ ඇලයක් තියෙන හින්දා අපි ඔයා සෙන්ටිමීටර් එකමාරක් පහත් කරන්න. දැන් මම අඟල් එකමාරක් පහත් කරලා මෙන්න මේ වගේ ඇඳ ගන්නවා ඔයාගේ උරහිස රේඛාව. ඔගොල්ලෝ ගෲප් වල දිගටම රැඳිලා ඉන්න මෙන්න මේ වගේ ෆ්‍රී සෙෂන් ටිකක් මම කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා.
සාරි හට්ට මෝස්තර අරගෙන ෆ්‍රී සෙෂන් ටිකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා බේසික් එක පුළුවන් අයට. ඒක නිසා ගෲප් වලම ඉන්න. ගෲප් එකෙන් අයින් වෙලා යන්න එපා. ඊට පස්සේ අපේ උරහිස මුදුනේ ඉඳලා අඟල් 3ක් 5ක් කරලා මූලික කර රේඛාව අඳිනවා. උරහිස මුදුන රේඛාවේ ඉඳලා අඟල් 3ක් 5ක් කරලා අඟල් 3ක් 5ක් කරලා මූලික කර රේඛාව අඳිනවා. ඊට පස්සේ උරහිස මුදුනේ ඉඳලා අඟල් 5ක් 5ක් කරලා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මෙෂර්මන්ට් ගන්න විදිහ මම පළවෙනි දවසේ ඉගැන්නුවා ඉදිරිපස හරස් මෙනුම ලකුණු කරන රේඛාව. එතකොට ඔයා උරහිස මුදුනේ ඉඳලා සෙන්ටිමීටර් 5ක් 5ක් කරලා ඇඳ ගන්න. උරහිස මුදුනේ ඉඳලා සෙන්ටිමීටර් 5ක් 5ක් කරලා ඉදිරිපස හරස් රේඛාව ඇඳ ගන්න. ප්‍රශ්න මොන හරි තියෙනවා නම් chat එකට දාන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේවා ඔක්කොම අපි මෙෂර්මන්ට්ස් නැතුව ස්ටෑන්ඩඩ් මෙෂර්මන්ට්ස් වලට ඇඳපු රේඛා. හරිද? එතකොට ඔයා කාගේ බ්ලොක් එකක් ගත්තත් ඉස්සලම පෙරමැද රේඛාවක් ඇඳ ගන්නවා ඊට පස්සේ උරහිස මුදුන රේඛාවක් ඇඳ ගන්නවා. හරිද? ඊට පස්සේ උරහිස මුදුනේ ඉඳලා අඟල් 1.5ක් පහත් කරලා උරහිස රේඛාව ඇඳ ගන්නවා. මේවා ස්ටෑන්ඩඩ්. හරිද? සම්මත මිනුම් කියන්නේ ඊට පස්සේ අඟල් 3ක් 5ක් කරලා මූලික කර රේඛාව ඇඳ ගන්න. කාගේවත් ශරීරයෙන් ගත්ත මිනුමක් නෙමෙයි. හරිද? මේවා ස්ටෑන්ඩඩ් මිනුම් මේව මතක තියාගන්න. ඊට පස්සේ උරහිස මුදුනේ ඉඳලා අඟල් 5ක් පහත් කරලා ඉදිරිපස හරස් රේඛාව අඳිනවා. ඊට පස්සේ උරහිස මුදුනේ ඉඳලා අත්කට දක්වා උස. දැන් සාමාන්‍ය අත්කට දක්වා උස අපේ පපුව 38 කෙනෙකුගේ අරන් තියෙන 7 මාරක්. හැබැයි ඔයා පපුව 36 ආවොත් ඔයාට 7ක් වගේ එන්නේ. හරිද? පපුව 42 වගේ ආවොත් ඔයාට එනවා 8ක් වගේ. පපුව 44 46 වගේ ආවොත් ඔයාට එනවා අඟල් 8 මාරක් වගේ. හරිද? මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට ක්ලාස් එකේදී එන්න පුළුවන් මෙෂර්මන්ට් chart එකක් දෙනවා. එන්න පුළුවන්. ඒ කියන්නේ 100%ක් එනවා කියලා නෙවෙයි. ඔයා මෙෂර්මන්ට් ගන්නකොට ඔයා වරද්දලා තිබ්බොත් ඔයාට මේ chart එක බලලා හරි ගස්ස ගන්න පුළුවන්. අපි රෙඩිමේඩ්ස් මහන්නේ නැහැ නේ සාරි හැට්ට. නේද? එතකොට ඔයාට හදාගන්න පුළුවන් විදිහට මෙන්න මේ chart එක හදලා තියෙන්නේ. ඉතින් ඒකත් අපි ක්ලාස් එකට ඔය ඇතුල් වුණාම ඔයාට දෙනවා. ඊට පස්සේ අත්කට දක්වා උස අපි ගත්තේ 7 මාරක්. 7 මාර මෙතන ලකුණු කරගන්න. ඒ කියන්නේ ඔයාගේ උරහිස මුදුනේ ඉඳලා 7 මාරක් මෙන්න මේ වගේ රූල තියලා. ඒ කියන්නේ ඔයා සෙන්ටිමීටර් 7 මාරක් මේ වගේ රූල තියලා රේඛාවක් ඇඳ ගන්න. ඒ රේඛාව අපි නම් කරනවා අත්කට රේඛාව කියලා. ඊට පස්සේ උරහිස මුදුනේ සිට වගේ පපු මුදුන දක්වා උස. මේකෙත් ඒ වගේ ස්ටෑන්ඩඩ් මෙෂර්මන්ට්ස් තියෙනවා. දැන් සාමාන්‍ය පපු 38ක් වගේ නම් 10 මාරක් වගේ වැටෙන්නේ. හරි 10 මාරක් 11ක් වගේ වැටෙන්නේ. පපුව 40 වෙනකොටත් අපිට 11ක් වගේ වැටෙනවා. පපුව 46 වෙනකොට 12 මාරක් වගේ වැටෙනවා. පපුව 44 වෙනකොට 12ක් වගේ වැටෙනවා. මෙන්න මේ වගේ අපිට ස්ටෑන්ඩඩ් සයිස් chart එකෙනුත් මේ මෙෂර්මන්ට් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එතකොට දැන් මෙයාගේ මෙෂර්මන්ට් එක දැන් මේ පපුව 38 එක්කෙනාගේ මෙෂර්මන්ට් එක
10 මාරයි. කියන්නේ පපු මුදුන දක්වා උස 10 මාරයි. ඒක නිසා අපි උරහිස මුදුනේ ඉඳලා අඟල් 10 මාරක් පල්ලෙහාට 10 මාරක් පල්ලෙහාට මෙන්න මේ වගේ අපි ඒක නම් කරනවා පපු මුදුන රේඛාව කියලා. ඊට පස්සේ උරහිස මුදුනේ සිට පපුව යට දක්වා උස. එතකොට උරහිස මුදුනේ ඉඳලා පපුව යට දක්වා උස 13 මාරයි. නේද? සාමාන්‍ය පපු මුදුනත් පපුව යටත් අතර වෙනසක් තියෙනවා නේද? පපුව යට දක්වා උස ඒ කියන්නේ පපු මුදුන දක්වා උසට එකතු වෙනවා යම් ප්‍රමාණයක්. මේක ගොඩාක් වෙලාවට අඟල් 3ක් 3 මාරක් 4ක් වගේ තමයි එකතු වෙන්නේ. හරිද? එතකොට අපි අණ්ඩ බස්ට් එක දක්වා උස අරගන්නවා. ඒක අපි අඟල් 13 මාරක් ලකුණු කරගන්නවා. ඊට පස්සේ ඔයාගේ බ්ලවුස් එකේ ඉස්සරහා උස ලකුණු කරගන්න ඕනේ. එතකොට බ්ලවුස් එකේ ඉස්සරහා උස අඟල් 17යි. එතකොට ඉස්සරහා උස පිටිපස්සේ උස වෙන වෙනම තමයි අපි ලකුණු කරගන්නේ. එතකොට බ්ලවුස් එකේ ඉස්සරහා උස අඟල් 17යි. අපි ඒක ඉන රේඛාව කියලා නම් කරනවා. බ්ලවුස් එකේ ඉස්සරහා උස 17යි. අපි ඒක ඉන රේඛාව කියලා නම් කරනවා. දැන් මෙන්න මේ ගයිඩ්ලයින් ටික ඇඳලා ඉවරයි. එතකොට අපි මේකෙදි මෙෂර්මන්ට්ස් ලකුණු කරන්න පාවිච්චි කරන්න මේ ගයිඩ්ලයින් ටික ඔයාගේ ඇඟේ සිරස් අතට ගත්ත මෙෂර්මන්ට්ස් තමයි අපි මෙතන ලකුණු කරේ. සිරස් අතට ගත්ත මෙෂර්මන්ට්ස් කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ ඔයාගේ ශරීරයේ හරිද? මෙතන ඉඳලා පපු මුදුන දක්වා උස, පපුව යට දක්වා උස, අත්කට දක්වා උස ඔයාගේ ඉන දක්වා උස. එතකොට මේ සිරස් අතට ගත්ත මෙෂර්මන්ට්ස් ටික අපි ගයිඩ්ලයින් විදියට ලකුණු කරනවා. සිරස් අතට ගත්ත මෙෂර්මන්ට් ටික අපි ගයිඩ්ලයින් විදියට ලකුණු කරනවා. පැහැදිලිද? එතකොට ඒවා තමයි මෙතන ලකුණු කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි මිනුම් ලකුණු කිරීම කියන එකට යනවා. ඒවා අපේ ශරීරයේ සිරස් අතට ගන්න තිරස් අතට ගන්න. ඒ කියන්නේ වට මිනුම් සහ ඔයාගේ හරස් මිනුම් තමයි අපි ලකුණු කරන්නේ. වට මිනුම් සහ හරස් මිනුම් අපි ලකුණු කරනවා මිනුම් ලකුණු කිරීම යටතේ. මිනුම් ලකුණු කිරීම යටතේ ඔයාගේ හරස් මිනුම් සහ වට මිනුම්. එතකොට ඔයාගේ හරස් මිනුම් අපි දෙකට බෙදනවා. හරිද? ඔයාගේ වට මිනුම් අපි හතරට බෙදනවා. එතකොට ශරීරයේ තිරස් මිනුම් තිරස් මිනුම් වල හරස් මිනුම් මොනවද? ඔයාගේ උරහිස, ඔයාගේ කරපළල නේද? එතකොට ඔයාගේ ඉදිරිපස හරස් මිනුම, පපු මුදුන් අතර පරතරය මේවා ඔක්කොම අපි දෙකට බෙදනවා. දෙකට බෙදන්නේ ඒවා හරහාට ගන්න මිනුම් නිසා. හරහාට ගන්න මිනුම් නිසා අපි හරස් මිනුම් දෙකට බෙදනවා. එතකොට වට මිනුම් තියෙන්නේ පපුව වට, ඉන වට, ඒවා වටමිනුම්. එතකොට වටමිනුම් අපි හැම වෙලේම පළු 4ක් යන නිසා 4ටයි බෙදන්නේ. හරිද? එතකොට අපිට ඉස්සෙල්ලාම හම්බ වෙන හරස් මිනුම තමයි කරපළල. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතනට ගන්න කරපළල නේද? එතකොට කරපළල 5යි. කරපළල 5යි. පහ දෙකට බෙදලා අපි කරේ ලකුණු කරගන්නවා. හරිද? එතකොට පහ දෙකට බෙදුවහම 2මාරයි. 2මාර මෙන්න මේ වගේ කරේ ලකුණු කරගන්නවා. 2මාර මෙන්න මේ වගේ කරේ ලකුණු කරලා අපි මූලික කර ඇඳ ගන්නවා ඔයාගේ මූලික කර අපි ගැඹුරක් ලකුණු කරලා තිනවනේ අඟල් 3ක් නේද? අපි මේකේ හයිනෙක් සාරි 70ක් නිර්මාණය කරන්නේ පිටිපස්සට හයිනෙක් ඉස්සරහට කර කපපු සාරි 70ක් තමයි නිර්මාණය කරන්නේ.
හරිද? එතකොට අපි මූලික කරක් ඇඳ ගන්න ඕනේ. එතකොට මූලික කර ඔයා අඳින්න එක අත්‍යවශ්‍ය නෑ. කොලර් එකක් දානවා නම් ඔයා අඟල් 3ක් පහත් කරලා ඇඳ ගන්න ඕනේ. සාමාන්‍යයෙන් මෙතන ඉඳලා මෙතනට උස අඟල් 3 3යි කාල 3 මාර වගේ වෙනවා. ඒ කියන්නේ ඔයා උස ගියා කියලා මහත් වුණා කියලා කර ගොඩාක් ලොකු වෙන්නේ නෑනේ. බම්බුවක් වගේ ඔයගේ බෙල්ල ලොකු නෑනේ. ඉතින් ඒක නිසා ඒ ප්‍රමාණය තමයි අපි ලකුණු කරගන්නේ. හරිද? ඊට පස්සේ උරහිස බෙදීම දෙක. උරහිස 15යි. දැන් දෙවෙනිට අපි ලකුණු කරන්නේ උරහිස. උරහිස දෙකට බෙදුවාම අපිට හම්බ වෙනවා අඟල් 7මාරක්. දැන් මේක හරස් මිනුමක් නිසා අපි දෙකට බෙදන්නේ. මේක හරස් මිනුමක් නිසා අපි දෙකට බෙදන්නේ. එතකොට උරහිස 15යි. 15 දෙකට බෙදුවාම අපිට හම්බ වෙනවා 7මාරක්. 7මාර අපි මෙන්න මේ පෙරමැද රේඛාවේ ඉඳලා මෙන්න මේ වගේ ලකුණු කර ගන්නවා 7මාර. මෙන්න මේ වගේ උරහිස රේඛාවේ රූල කෙලින් තියන්න. රූල කෙලින් තියලා මෙන්න මේ වගේ හතාමාර ලකුණු කරලා ඊට පස්සේ මෙතන රූල කෙලින් තියලා හතාමාර ලකුණු කරලා ඊට පස්සේ තමයි අපි ඇලේට මෙන්න මේ වගේ හතාමාර ලකුණු කරගන්නේ. හරිද? ඊට පස්සේ අපි ලකුණු කරනවා ඔයාගේ ඉදිරිපස හරස් මෙනුම දෙකට බෙදලා. ඉදිරිපස හරස් මෙනුම දෙකට බෙදලා ලකුණු කරනවා. ඉදිරිපස හරස් මෙනුම කියන්නේ ඔයාගේ උරහිසේ ඉඳලා මෙතන ඉඳලා අඟල් 5ක් විතර පල්ලෙහෙන් හරහට ගන්න මිනුම. ඔයාගේ උරහිස මුදුනේ ඉඳලා උරහිස මුදුන කිව්වම මෙතන නෙමෙයි. මෙන්න මේ කොන. මේ කොනේ ඉඳලා ඔයා මෙන්න මේ අඟල් 5ක් විතර පල්ලෙහෙන් හරහට මිනුමක් ගන්නවා. හරිද? එතකොට තමයි අපි අත්කට ලස්සනට එන්නේ. එතකොට ඒ හරහට ගන්න මිනුම දෙකට බෙදා ගන්න ඕනේ. එතකොට උරහිස ඉදිරිපස හරස් මිනුම අඟල් 13යි. 13 දෙකට බෙදනවා. එතකොට ඔයාලට හම්බ වෙනවා 6 මාරක්. 6 මාර ඉදිරිපස හරස් රේඛාවේ මේ වගේ ලකුණු කරගන්න. 6 මාර ඉදිරිපස හරස් රේඛාවේ ලකුණු කරගන්න. ඊට පස්සේ අපි පපුව වට හතරට බෙදලා පපුව වට අඟල් 38යි. 38 හතරට බෙදනවා. එතකොට ඔයාට හම්බ වෙනවා අඟල් 9 මාරක්. 9 මාර ඔයා මේ අත්කට රේඛාවේ මෙන්න මේ වගේ කෙලින් තියලා ලකුණු කරගන්න. 9 මාර අත්කට රේඛාවේ කෙලින් තියලා ලකුණු කරගන්න. ඊට පස්සේ ඉදිරිපස හරස් රේඛාවේ ඉඳලා අත්කටට කෙලින් ඉරක් ගහලා ඉදිරිපස හරස් රේඛාවේ ඉඳලා අත්කටට කෙලින් ඉරක් ගහලා ඒ අත්කට මතින් යන විදිහට ඒ කියන්නේ ඒ කෙලින් ඉර මතින් යන විදිහට මේ වගේ ලස්සනට අත්කට ඇඳ ගන්න. ඊට පස්සේ අපි ඉන හතරට බෙදලා ඉන හතරට බෙදලා ඩාට් පළල එකතු කරගන්නවා අඟල් 2මාරක්. හරිද? එතකොට ඉන 30යි 34ට බෙදුවාම අපිට හම්බ වෙනවා අඟල් 7මාරක්. 7මාරට අපි මේ ගිය සති සාරි හැට්ටේත් අපි නිර්මාණය කරේ අඟල් 2මාරක ඩාට් එකක්. ඒ 2මාර මේකට එකතු කරනවා. එතකොට ඔයාට හම්බ වෙනවා අඟල් 10ක්. 10 මේ ඉන රේඛාවේ ලකුණු කරගන්න. ලකුණු කරලා මේ වගේ අංශය ඇඳ ගන්න.
හරිද? ඊට පස්සේ අපි ඩාට් එක ලකුණු කරගමු. දැන් මේක ඩාට් මහන 70ක්. හරිද? ඩාට් කපලා ඉවත් කරන එකක් නෙවෙයි මහන 70ක්. ඒක නිසා අපි පපු මුදුන් අතර පරතරය දෙකට බෙදලා. පපු මුදුන් අතර පරතරය අඟල් 8යි. 8 දෙකට බෙදුවහම ඔයාට හම්බ වෙනවා අඟල් 4ක්. නේද? ඒ කියන්නේ පපු මුදුන අතර පරතරය කියන්නේ මේ බස් පොයින්ට් එකේ ඉඳලා මේ බස් පොයින්ට් එක දක්වා පළල. නේද? එතකොට ඒක අපි දෙකට බෙදනවා. ඒ කියන්නේ අපිට ඕනේ එක පැත්තක්නේ. ඒක නිසා අපි දෙකට බෙදුවාම මේ පරතරය අඟල් 8යි. 8 දෙකට බෙදුවාම ඔයාට හම්බ වෙනවා අඟල් 4ක්. 4 මෙතන ලකුණු කරගන්න. 4 මෙතන ලකුණු කරලා ඒ අගේම අපි ඉන රේඛාවෙත් ලකුණු කරගන්නවා. ඒ අගේම අපි ඉන රේඛාවෙත් ලකුණු කරගන්නවා. ඊට පස්සේ අපි බස් පොයින්ට් එකේ ඉඳලා අඟල් භාගයක් පල්ලෙහාට මේ වගේ ලක්ෂයක් තියාගන්න. ඒ කියන්නේ අඟලක් නෙවෙයි අඟල් භාගයක් පල්ලෙහාට. හරිද? ඒ ලක්ෂයේ ඉඳලා අපි ඉන දක්වා මෙන්න මේ වගේ යා කරගන්නවා. ඒ ලක්ෂයේ ඉඳලා ඉන දක්වා මේ වගේ යා කරලා ඩාට් එක ඇඳ ගන්නවා. හරිද? ඉන ඩාට් එක අඳිනකොට ඔය අණ්ඩ බස් එකට කෙලින් අඳින්න ඕනේ. ඔය අණ්ඩ බස් එකට කෙලින් අඳින්න ඕනේ. හරිද? එතකොට අපි ඩාට් පළල අඟල් දෙකමාරනේ. දැන් මේ ඩාට් එකේ සෙන්ටර් ලයින් එක තමයි අපි ඇඳලා තියෙන්නේ. හරිද? එතකොට දෙකමාර දෙකට බෙදනවා. එතකොට ඔයාට එකයි කාලක් වමටත් එකයි කාලක් දකුණටත් හම්බ වෙනවා. ඒ කියන්නේ මේ ඩාට් එකේ මධ්‍ය ලක්ෂය තමයි මේ ඇඳගත්තේ. එතකොට ඔයා ඩාට් එක නවල මහනකොට මේ ලක්ෂයට ඔයාගේ මැහුම එනවා. හරිද? එතකොට ඩාට් එක දෙකට බෙදුවහම ඔයාට අඟල් 1යි කාලක් වමටත් 1යි කාලක් දකුණටත් මේ වගේ හම්බ වෙනවා. අපි මෙහෙම ඩාට් එක අඳින්නේ නැහැ සාරි හැට්ටවල. හරිද? මෙන්න මේ වගේ සාරි හැට්ටවල අපි අඳිනකොට කෙලින් ඇඳ ගන්නවා මේ ඩාට් එක. මෙන්න මේ වගේ අණ්ඩ බස් ලයින් එකට ඔයා පපුව යටට මෙන්න මේ වගේ මෙතනින් තද කරගන්න ඕනේනේ. පේනවද? පේන්නේ නැතුව ඇති. මේ වගේ තද කරගන්න ඕන නිසා අණ්ඩ බස් එකට කෙලින් ඇඳලා ඊට පස්සේ අපි මේ වගේ ඇල කරලා ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි අංශ ඩාට් එක සහ පෙරමැද ඩාට් එක දාගන්න ඕනේ. අංශ ඩාට් එකයි පෙරමැද ඩාට් එකයි දාගන්න ඕනේ. අපි මේ බස් පොයින්ට් එක ලකුණු කරපු ලක්ෂයේ ඉඳලා, ඒ කියන්නේ පපු මුදුන නැත්නම් වගේ නිපල් එක මෙතනට තමයි එන්නේ. එතන ඉඳලා අඟල් එකමාරක් වමටත් අඟල් එකමාරක් දකුණටත් ලක්ෂ දෙකක් තියාගන්න. අඟල් එකමාරක් වමටත් අඟල් එකමාරයි. ඒ කියන්නේ අපි බස් පොයින්ට් එක ළඟටම ගෙනාවහම උල් ස්වභාවයක් එනවා. නිකන් කෝප්පයක් වගේ උල් වෙනවා. හරිද? ඉතින් ඒක නිසා ගොට්ටයක් වගේ. කෝප්පයක් නෑ හතරැස් වගේනේ. ගොට්ටයක් තේ ගොට්ටේ තියෙන්නේ. ඉතින් ඒ වගේ උල් ස්වභාවයක් එන හින්දා අපි මේක චුට්ටක් ඈත් කරලා ලකුණු කර ගන්නවා. නැත්තම් ඔයාලට අඟලක් ළඟට ගේන්නත් පුළුවන්. එතකොට බස් පොයින්ට් එක අපි කැමති නෑනේ උලට තියෙනවට නේද? එතකොට අපි චුට්ටක් පොඩි හැඩයක් ගන්න ඕන හින්දා තමයි එකමාරක් ඈතින්. දැන් මේ ඩාට් එක අඟල් දෙකමාර නම් ඔයාගේ අංශ ඩාට් එක අඟල් 2යි. නේද? එතකොට අඟල් 2 මේ වගේ පපු මුදුන රේඛාවෙන් උඩට අඟලකුයි යටට අඟලකුයි ලකුණු කර ගන්නවා. එතකොට ඔයාගේ ඩාට් එකේ සෙන්ටර් ලයින් එක වෙන්නේ පපු මුදුන රේඛාව. හරිද? ලකුණු කරලා මෙන්න මේ වගේ ඩාට් එක ඇඳ ගන්න. ඊට පස්සේ පෙරමැද ඩාට් එකත් අපි අඳිනවා. පෙරමැද ඩාට් එක අඳින්නේ මේක දෙකයි නම් අපිට පෙරමැද ඩාට් එක එන්නේ අඟල් එකමාරක්. එතකොට තුන් කාල අපි දෙපැත්තට ලකුණු කරලා ඒ කියන්නේ අඟල් එකමාර දෙකට බෙදලා තුන් කාල ලකුණු කරලා මෙන්න මේ වගේ ඔයා පෙරමැද ඩාට් එකත් ඇඳ ගන්න. දැන් තමයි අපි කරවල් ඇඳලා බොම්බේ බ්‍රාකට් හැඩේ ඇඳ ගන්න. හරිද? දැන් අපි මම කිව්වා මේකට අපි පෆ් ස්ලීව් එකක් දාමු කියලා. ඒ කියන්නේ පෆ් ස්ලීව් එකක් කියන්නේ පිම්බිච්ච අතක්. චුට්ටක් පිම්බිච්ච අතක්. එතකොට ඔයා උරහිස අඟල් භාගයක් ඇතුළට ලකුණු කරගන්න ඕනේ.
හරිද? මොකද පිම්බිච්ච අතක් කරනකොට උරහිස පොඩක් එල්ලිලා තිබ්බොත් කැතයි. ඒක නිසා උරහිස අඟල් භාගයක් ඇතුළට ලකුණු කරගන්න. ලකුණු කරලා මේ ඉදිරිපස හරස් මිනුම දක්වා මේ වගේ රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ සාරි බ්ලවුස් එකේ උරහිස සාරි බ්ලවුස් එකේ උරහිස මම අඟල් දෙකමාරක් ගන්නවා දෙකමාර මේ වගේ ලකුණු කරලා අපි ස්වීට් හાર્ට් කරක් දාමු ස්වීට් හાર્ට් කරක් දාමු දැන් ඔයා ස්වීට් හાર્ට් කරක් දාන හින්දා ඉස්සෙල්ලාම නෙක් ඩාර්ට් එක මෙතන ලකුණු කරගන්න ඕනේ දැන් අපි එදා රවුම් කරක්නේ දැන් මේ අද ස්වීට් හાર્ට් කරක් දානවා අඟල් භාගේ නෙක් ඩාර්ට් එක මේ වගේ ඉස්සෙල්ලා ලකුණු කරගන්න අනිවාර්යයෙන්ම මේ නෙක් ඩාට් එක ඔයා දාන්න ඕනේ නැත්නම් කර බුරුල් වෙනවා. මේ මෙතන අපේ වලක් වගේනේ මෙන්න මේ හරිය වලක් වගේ. ඉතින් ඒක නිසා අපි නෙක් ඩාට් එක මෙතන දාගන්න ඕනේ. ඊට පස්සේ මම අඟල් 6ක් පහමාරක් විතර පහත් කරනවා. උරහිසේ ඉඳලා පහමාරක් විතර මේ වගේ කෙලින් ඇඳලා ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ෆ්‍රෙන්ච් කර්ව් රූලක් තියෙනවා නම් හරිද හැමෝටම නැති වෙන්න පුළුවන්. හැබැයි තියෙන කට්ටිය මෙන්න මේ වගේ ස්වීට් හાર્ට් හැඩය ඇඳ ගන්න. නැත්තම් අතින් ඇඳ ගන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. තියෙන කෙනා මෙන්න මේ වගේ ස්වීට් හાર્ට් හැඩය ඇඳ ගන්න. ඊට පස්සේ අපි උරහිස යන්තම් කෙලින් කරනවා. ගොඩාක් මෙහෙම ඉරක් ගහන්නේ නැහැ. මේ ඇලේ තියෙනකොට චුට්ටක් කර බැස්සොත් කියලා අපි යන්තම් අඟල් කාලක් විතර අඩු කරලා මෙන්න මේ වගේ උරහිස කෙලින් කරගන්න. මේක හයි නෙක් එකක් හින්දා අපි උරහිස ගොඩාක් කෙලින් කරන්නේ කාලක් විතර පහත් කරලා උරහිස හැඩය ඇඳ ගන්න. උරහිස කෙලින් කරනවා කියන්නේ මෙහෙන් ලොකු කරගන්න එපා. මෙන්න මේ වගේ යන්තම් කෙලින් කරගන්න. දැන් හයි නෙක් එකක් නිසා අපි උරහිස ගොඩාක් කෙලින් කරන්නේ නැහැ. නැත්තම් අපි කර හොඳටම කපනවා නම් ටිකක් උරහිස රේඛාවේ නෙවෙයි චුට්ටක් උඩින් තමයි කෙලින් වෙන්නේ ඈ. දැන් මේකට අපි බොම්බේ බ්‍රාකට් හැඩය අඳිමු. දැන් මම මේක කළුවෙන් අඳින්නම්. බොම්බේ බ්‍රාකට් හැඩය අඳින්න දැන් මේ වගේ ඇඳගත් රූප සටහනේ ඔයා බලන්න ඕනේ පපු මුදුනේ ඉඳලා අණ්ඩ බස්ට් එකට තියෙන දුර කීයක්ද කියලා. පපු මුදුනේ ඉඳලා අණ්ඩ බස්ට් එකට තියෙන දුර කීයද කියලා බලන්න ඕනේ. එතකොට ඔයාට පුළුවන් මේ වගේ රූල තියලා බලන්න. මේ වගේ රූල තියලා දුර බලන්න පුළුවන්. පපු මුදුනේ ඉඳලා අණ්ඩ බස්ට් එකට තියෙනවා අඟල් 3ක්. අඟල් 3ක් තියෙනවා. ඒ කියන්නේ මේ පපු මුදුන රක්ෂයේ ඉඳලා අණ්ඩ බස්ට් එකට තියෙනවා අඟල් 3ක්. මේ තුනට ඔයා එකතු කරනවා තව අඟලක්. හරිද? දැන් සාමාන්‍ය අපේ පපු මුදුනේ ඉඳලා අණ්ඩ බස්ට් එකට තියෙන දුරට වඩා මේ අංශය පැත්තේ තියෙන දුර වැඩිනේ. අංශ පැත්තෙන් තියෙන දුර වැඩි. ඒක නිසා අපි ඒකට පපු මුදුනේ සිට අණ්ඩ බස්ට් එකට ඇති දුරට අඟලක් එකතු කර. ඒක ලියාගන්න. පපු මුදුනේ සිට අණ්ඩ බස්ට් එකට ඇති දුරට අඟලක් එකතු කර. පපු මුදුනේ සිට අංශය පැත්තට ලකුණු කරන්න. පපු මුදුනේ සිට අණ්ඩ බස්ට් එකට ඇති දුරට අඟලක් එකතු කර පපු මුදුනේ සිට අංශය පැත්තට ලකුණු කරන්න. එතකොට අපි අඟලක් එකතු කරලා අංශය පැත්තට ලකුණු කරනවා. එතකොට පපු මුදුනේ ඉඳලා පපුව යට දක්වා උස අඟල් 3යි. එහෙනම් අපි ලකුණු කරන්නේ කීයක්ද? අඟල් 4ක්. අඟල් 4ක් මේ වගේ ලකුණු කරගන්න. අඟල් 4ක් ලකුණු කරන්න. ලකුණු කරලා අපි කිහිලි කටේ ඉඳලා මෙන්න මේ වගේ ඉරක් ඇඳ ගන්න ඒ රේඛාව දක්වා. ඒ රේඛාව දක්වා මෙන්න මේ වගේ ඉරක් ඇඳ ගන්න. ඉරක් ඇඳලා අපි ඒ ඉර මෙතනට වෙනකන් ඩාට් එක ඉවර වෙන තැනට වෙනකන් ඒ ඉර ඇඳලා ඊට පස්සේ මෙන්න මේ වගේ වක්‍රයක් ඇඳ ගන්න ඕන ඔයාගේ අන්න බස්ට් එක ළඟට. ඊට පස්සේ අපි ඉස්සරහා
අඟල් 1.5ක්. ඒ කියන්නේ ඔයාගේ සෙන්ටර් ලයින් එකේ අඟල් 1.5ක් උඩට උස්සලා මෙන්න මේ වගේ හැඩේ ඇඳ ගන්න. එතකොට ඔයාලට මෙතනින් මෙන්න මේ වගේ කෙලින් ඇවිල්ලා රවුමක්. හරිද? මෙතනින් 1.5ක් උඩට උස්සලා මෙන්න මේ ඩාට් කොටස් ටික අපි මොකද කරන්නේ? අලවනවා. අලවන්න. මෙන්න මෙතන මේ ඩාට් එක කෙලින් කරලා මේ ඩාට් එක මේ වගේ කෙලින් කරලා කෙලින් ওই වගේ ඇඳ ගන්න ඩාට් එක මම චුට්ටක් ලං කරලා පෙන්නන්න. ওই වගේ කෙලින් ඇඳ ගන්න ඩාට් එක කෙලින් මේ වගේ හදලා ඉවර වෙලා මේ ඩාට් එකත් අපි මේ වගේ අලව ගන්නවා. මේ අංශ මේක චූට්ටක් අඟල් කාලක් විතර චූට්ටක් ලොකු කරගන්න. පොඩ්ඩක් අඟල් 8න් එකක් වගේ මේ වගේ මේ ඩාට් එක චුට්ටක් ලොකු කරගන්න. පොඩ්ඩක් 8න් එකක් වගේ ලොකු කරගන්න. දැන් ඔයගොල්ලෝ තේරිච්ච නැති එකක් තියෙනවනම් මම දැන් වීඩියෝ එක දානවා වීඩියෝ එක බලන්න. මම ලොකුවට පේනවනේ. හරිද? එතන තේරුච්ච නැති කොටසක් තියෙනවා වීඩියෝ එක දාන්න. මෙතන අපි කෙලින් කරගත්තා. මෙන්න මේ හරිය අපි ඒක මම ආයෙ zoom කරලා පෙන්නන්න. මෙන්න මේ කොටස අපි කෙලින් කරගත්තා. කෙලින් කරලා පොතේ අඳ ගන්න. මෙන්න මේ කොටස තමයි අපි අලව ගන්න. මෙන්න මේ ඇදේට අලවන්නේ. මෙන්න මේ වගේ කෙලින් අලව ගන්නවා. එකල ඩාට් එක චූට්ටක් 8න් එකක් 8න් දෙකක් වගේ චුට්ටක් ඩාට් එක ලොකු කරගන්න චූටි ප්‍රමාණයක් ඩාට් එක චුට්ටක් ලොකු කරගන්න. දැන් අපි පිටිපස්සේ පළුව ඇඳලා මේක කොලේ අඳිමු. පිටිපස්සේ පළුව මම මේ පැත්තේ අඳින්නම්. ඊට පස්සේ අපි කොලේ ඇඳගමු. මේක පිටිපස්සේ පළුවත් ඉවර කරලම කොලේ ඇඳගමු. නැත්නම් මේක කොලේ ඇඳලා කපලයිමුද? නැත්නම් මට මෙතන ඔයගොල්ලන්ට මේ රේඛා ටික නම් කරගන්න බැරුව යනවා මට. මේක දැන් කොලේ ඇඳගමු. ඔයගොල්ලන්ගේ A4 කොලයක් අරන් මමත් ඒකත් බෝඩ් එකේ තියලාම අඳින්නම්. කොලේ ඇඳගමු. කොලේ කපලා ඉමු. දැන් පැහැදිලි නැත්නම් ආයෙ බලා ගන්න. මෙන්න මේ වගේ මේක නම් චුට්ටක් කොටයි 16 මාරක් දිග මේ වගේ කොලේ ඇඳගමු අපි. මම මේ වගේ සෙන්ටර් ලයින් එක අඳිනවා. කොලේ ඇඳ ගන්න උරහිස මුදුන රේඛාව අඳිනවා. අඟල් එකමාරක් පහත් කරලා උරහිස රේඛාව අඳිනවා. මාත් එක්කම ඇඳගමු. නම් කරන්න ඕනේ නෑ මාත් එක්කම ඇඳගමු. ඊට පස්සේ අඟල් 3ක් පහත් කරලා ඉදිරිපස හරස් රේඛාව අඳිනවා. අඟල් 3ක් පහත් කරලා ඉදිරිපස හරස් රේඛාව අඳිනවා. ඊට පස්සේ අඟල් 5ක් පහත් කරලා අඟල් 3ක් පහත් කරලා මූලික කර රේඛාව අඳිනවා. අඟල් 5ක් පහත් කරලා ඉදිරිපස හරස් රේඛාව අඳිනවා. ඊට පස්සේ අඟල් 7මාරක් පහත් කරලා අත්කට රේඛාව අඳිනවා. අඟල් 7මාරක් පහත් කරලා අත්කට රේඛාව අඳිනවා.
අඟල් 10 මාරක් පහත් කරලා ඉදිරිපස හරස් මේ පපු මුදුන රේඛාව අඳිනවා. අඟල් 10 මාරක් පහත් කරලා පපු මුදුන රේඛාව අඳිනවා. ඊට පස්සේ අඟල් 13 මාරක් පහත් කරලා පපුව යට රේඛාව අඳිනවා. දැන් ගයිඩ්ලයින් ටික ඇඳලා ඉවරයි. මාත් එක්කම අඳිමු මම විනාඩි 2ක් දෙන්නම් ඕගොල්ලන්ට මේක ඇඳගන්න ගයිඩ්ලයින් ටික ඇඳගන්න. ඕගොල්ලන්ට අමතක වෙනවා නම් ඕක නම් කරගන්න. හරිද? ඊට පස්සේ අපි වට ඇඳ ගන්නවා. දැන් මම වට අඳින විදිහ එක සැරයක් පැහැදිලිව කියලා දුන්නා. ආයෙ සැරයක් කොලෙත් අපි ඇඳගමු. අනිවාර්යයෙන්ම අපි මේ බ්ලොක් එක පොතේ ඇඳලා කොලේ අඳින්න ඕනේ. කරපළල බෙදීම දෙක. කරපළල 5යි දෙකට බෙදුවම 2මාරයි කර ඇඳගත්. හරිද? උරහිස 15යි. එතකොට ඔයා උරහිස රේඛාවේ තමයි මේක ලකුණු කරන්නේ. 15 දෙකට බෙදුවම 7මාරයි. ඉදිරිපස හරස් වෙනුම අඟල් 13යි දෙකට බෙදුවාම 6මාරයි. පපුවට අඟල් 38යි හතරට බෙදුවාම 9මාරයි. දැන් මේවා ඔයගලන්ට හුරු වුණාම විනාඩි 2කින් බ්ලොක් එක අඳින්න පුළුවන්. ඉදිරිපස හරස් වෙනුම ඉඳලා අත්කටට කෙලින් ඉරක් ඇඳලා ඒ ඉර උඩින් යන විදිහට මෙන්න මේ වගේ අත්කට රේඛාව ඇඳ ගන්න. ඊට පස්සේ ඉන හතරට බෙදා ගන්නවා. ඉන 30යි හතරට බෙදුවාම අඟල් 7මාරයි. ඒකට අපි අඟල් 2මාරක ඩාට් පළල එකතු කරලා අඟල් 10 මේ වගේ ලකුණු කරගන්න. පපු මුදුන් අතර පරතරය අඟල් 8යි. 8 දෙකට බෙදුවම 4යි. 4 ඉඳලා අඟල් භාගයක් පල්ලෙහාට ලක්ෂයක් ලකුණු කරගන්නවා. ඒ අගේම අපි ලකුණු කරගන්නවා ඉන රේඛාවේ මෙන්න මේ වගේ සෙන්ටර් ලයින් එක ඇඳ ගන්නවා. ඒ කරලා අඟල් 1.1 දෙපසට ලකුණු කරලා අණ්ඩ බස් එකට කෙලින් රේඛාවක් ඇඳලා මෙන්න මේ වගේ හැඩ කරලා රේඛාවක් ඇඳ ගන්න.
අංශු ඩාට් එක අඟල් 2යි. මේ පපු මුදුන රේඛාව දෙපස මේ වගේ අඟල අඟල ලකුණු කර ගන්නවා. පපු මුදුන රේඛාව දෙපස අඟල අඟල ලකුණු කරලා පපු මුදුන ලකුණු කරපු ලක්ෂයේ ඉඳලා අඟල් එකමාරක් ඈතින් අඟල් එකමාරක් ඈතින් ඔයාගේ ඩාට් එක මෙන්න මේ වගේ ලකුණු කරගන්න ඕනේ. පපු පෙරමැද ඩාට් එකත් එහෙමයි. පපු මුදුනේ ඉඳලා අඟල් එකමාරක් ඈතින් පෙරමැද ඩාට් එක ඉවර කරගන්න ඕනේ. අඟල් 3 කාල 3 කාල පෙරමැද ඩාට් එක අඟල් එකමාරයි 3 කාල 3 කාල මෙන්න මේ වගේ ලකුණු කරගන්න. දැන් මෙන්න මේ වගේ ඔයාගේ බේසික් බ්ලොක් එක ඇඳගත්තා. ඒකේ අපේ පැටර්න් එක හදාගන්න යන්නේ. දැන් ඔන්න තේරිච්ච නැති කෙනා හොඳට බලාගන්න. අත් කටේ ඉඳලා අඟල් භාගයක් ඇතුළට ලකුණු කරගන්නවා පෆ් ස්ලීව් එකක් දාන හින්දා. ලකුණු කරලා මෙන්න මේ වගේ ඇඳ ගන්නවා. ඊට පස්සේ සාරි බ්ලවුස් එකේ උරහිස අඟල් දෙකමාරයි දෙකමාර මේ වගේ ලකුණු කරලා ස්වීට් හાર્ට් කරක් අඳිනවා. මෙතන ඉඳලා උරහිසේ ඉඳලා අඟල් 5මාරක් ගත්ත කෙලින් රේඛාවක්. උරහිසේ ඉඳලා කෙලින් මෙන්න මේ වගේ ඇඳගත්ත 5මාරක්. හරිද? ඒ කරලා මෙතන නෙක් ඩාට් එක අනිවාර්යයෙන්ම අඟල් භාගේ ලකුණු කරගන්න ඕනේ. නෙක් ඩාට් එක අඟල් භාගේ ලකුණු කරලා වගේ ෆ්‍රෙන්ච් කර්ව් රූලක් තියලා මෙන්න මේ වගේ හැඩ කරලා ඇඳ ගන්න. ෆ්‍රෙන්ච් කර්ව් නැත්තම් අතින් ඇඳ ගන්න. ෆ්‍රෙන්ච් කර්ව් එක තියෙනවනේ අපි රූල් වලින් වැඩ කරන විදිහත් ක්ලාස් එකේදී උගන්වනවා ටූල් වලින් මේ වගේ ඇඳගෙන අපි උරහිස යාන්තම් කෙලින් කරන්න. ගොඩාක් නෙවෙයි යන්තම් මෙන්න මේ වගේ යන්තම් ඇලේකුත් තියෙනවා. දැන් අපි බෝම්බේ බ්‍රාකට් හැඩේ තමයි අඳින්නේ. මේ ටික ඇඳ ගන්නකො අපි තව විනාඩියකින් බෝම්බේ බ්‍රාකට් හැඩේ ඇඳගමු. හරි. දැන් ඊට පස්සේ අපි බෝම්බේ බ්‍රාකට් හැඩේ ඇඳගමු. පපු මුදුනේ ඉඳලා අණ්ඩ බස්ට් එකට තියෙන දුරට අඟලක් එකතු කරලා අපි මෙන්න මේ වගේ ලකුණු කරගන්නවා අඟල් 4ක්. හරිද? ඊට පස්සේ ඒ අඟල් 4 ලකුණු කරගත්ත තැන ඉඳලා මෙන්න මේ තේරිච්ච නැතය බලාගන්න මෙතන ඉඳලා අපි කෙලින් රූල තියලා මෙන්න මේ වගේ රේඛාවක් ඇඳගන්න කිහිලි කටට. කෙලින් රූල තියලා
කිහිලි කටට රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ අපි එතන ඉඳලා ඒ ඩාට් එකේ ඉඳලා හැඩ කරලා මෙන්න මේ වගේ අන්න බස්ට් එකට රේඛාවක් ඇඳ ගන්න ඕනේ. පෙරමැද රේඛාවේ ඉඳලා අඟල් 1 කාලක් උඩට උස්සලා. ඒ කියන්නේ අන්න බස්ට් එකේ ඉඳලා පෙරමැද රේඛාව පැත්තේ අඟල් 1 කාලක් උස්සලා මෙන්න මේ වගේ ඩාට් එකට යා කරගන්න. ඩාට් එක උඩින් යන්න බෑ. ඩාට් එක උඩින් යන්න බෑ. ඊට පස්සේ අපි මේ ඩාට් එක යාන්තම් චූට්ටක් වැඩි කරගන්න. අටෙන් එකක් අටෙන් දෙකක් වගේ වැඩි කරගන්න. ගොඩාක් නෙවෙයි අටෙන් එකක් වගේ වැඩි කරගන්න. ඊට පස්සේ අපි මේ ඩාට් එක කෙලින් මෙන්න මේ වගේ ඇඳ ගන්නවා. එතන මේ කොටස තමයි අපි අලව ගන්නෙ. ඔයා ඩාට් එක අඳිනකොට මෙන්න මේ ඩාට් එකේ පොයින්ට් එකේ ඉඳලා චුට්ටක් එළියට මෙන්න මේ වගේ ලකුණු කරගන්න. ඩාට් එක නැත්තම් පොඩ්ඩක් ඇදේටනේ එන්නේ. මෙන්න මේ වගේ එළියට ලකුණු කරලා ඩාට් එක මෙන්න මේ වගේ හැඩ කරගන්න ඕන. ඒක අපිට ඔහොම කරන්න අමාරු නම් නවල හැඩ කරගන්න පුළුවන්. අපි දැන් මේක කපමු. මම මේක කපන්න යනවා මගේ මේසෙට. හරිද? එතකොට අපි අනිත් මේසෙට ගිහිල්ලා කපමු. චුට්ටක් මේසෙ කීලුටු පාටක් වගේ පෙනුනට ඒක මම ඇඳලා ඔයගොල්ලන්ට පොලේ තිබ්බාම හොඳට පැහැදිලිව පේනවා. මෙන්න මේ වගේ අපි ඇඳගත්ත බ්ලොක් එක ඉස්සලා වට කපා ගන්න ඕනේ. හරිද? වට කපා ගන්න කලින් මෙතන චුට්ටක් නවා ගන්න. මෙන්න මේ වගේ නවා ගන්න. මේ වගේ නවලා මේ නැත්තම් ඔතන ඇදයක් එනවා. මේ වගේ නවලා ඔයාගේ කතුරෙන් ඔයා මේක කෙලින් කරගන්න. කතුරෙන් මෙන්න මේ වගේ කෙලින් කරගන්න. මෙන්න මේ වගේ කෙලින් කරාම ඔයාට මෙන්න මේ හැඩේ එනවා. මේ මගේ ඇඳ හැඩේ ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි වට කපා ගන්නවා මේ විදිහට. මේ වගේ වට කපා ගන්නවා. මේ වගේ වට කපා ගන්නවා. එතකොට මෙන්න මේ වගේ ඔයාට තියෙනවා. දැන් මේ ටිකත් අලවනවා මේ ටිකත් අලවනවා. හරිද? අපි පැටර්න් එක හදන විදිහ තමයි බලන්නේ. මහන විදිහ අපි ක්ලාස් එකේදී බලනවා. හරිද? ඊට පස්සේ අපි මේක අණ්ඩ බස්ට් එකෙන් මේ වටේ කපා ගන්න ඕනේ. අණ්ඩ බස්ට් එකෙන් මෙන්න මේ වගේ වටේ කපා ගන්න. අණ්ඩ බස්ට් එකෙන් මේ වගේ වටේ කපා ගන්න. දැන් මෙතන ඩාට් එක ක්ලෝස් වුණාම පොඩි ඉඩක් ඉතුරු වෙනවා. මෙන්න මේ වගේ චූටියට ඉඩක් මදි වෙනවා. ඒක නිසා අපි මෙතන ඔය රෙද් එක කපනකොට අඟල් කාලක් විතර පාත් කරගන්න ඕනේ. හරිද? ඊට පස්සේ මෙතන මේ ඩාට් දෙක තියෙන්නේ. මේ ඉන ඩාට් එකයි මේ ඔයාගේ අංශ ඩාට් එකයි මේ දෙක අපි අලව ගන්නවා. ඉන ඩාට් එක අංශ ඩාට් එක අපි අලව ගන්නවා. එතකොට මෙන්න මේ කොටස ඔයා මෙන්න මේ වගේ නවල ඉවර වෙලා අලව ගන්න. මෙන්න මේ කොටස මේ වගේ නවල අලව ගන්න. හරිද? අංශ ඩාට් එක කෙලින් අලව ගන්න.
මෙන්න මේ වගේ අංශ ඩාට් එක කෙලින් අලව ගන්න. එතකොට අපිට මේ රේඛාව කෙලින් වෙනවා. මේ රේඛාව අපි පොඩ්ඩක් හැඩ කෙලින් වෙන මේ වගේ කපා ගන්න. අංශය මේක කෙලින් අලව ගන්න මේ වගේ. ඇදේට අලවන්න එපා. ඇදේට ඇලෙව්වහම මෙන්න මේක කෙලින් අලව ගන්න ඕන. සායවල් ගවුම් මහන හැටි කියලා දෙන පන්තියක් තියෙනවද කියලා නදී අහනවා. ඔව් නදී තියෙනවා. අපේ පැටර්න් මේකින් ක්ලාස් එක තියෙනවා. එතකොට අපි ඒක මේ දැන් අප්‍රේල් දැන් 21 22 පටන් ගන්න වැඩක් නැහැ ක්ලාස්. අපි මැයි මුල් සතියේ නැත්නම් අප්‍රේල් 30 වගේ පටන් ගන්නවා. 30 29 ඒ වගේ දවස් වලට පටන් ගන්නවා. එතකොට ඔයා මෙන්න මේ වගේ තමයි બ્લોක් එක හදාගන්න ඕනේ. එතකොට ඔයා රෙද්දේ කපනකොටත් මේ වගේ කපලා මෙන්න මේ වගේ ඔයාට රෙද්දේ කපලා මේ ඩාට් තුන මහ ගන්න පුළුවන්. හරිද? රෙද්දේ කපන මහන විදිය මම ක්ලාස් එකේදී ඔයගොල්ලන්ට උගන්වනවා. બ્લોක් එක මේ වගේ හදාගන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපි මේකේ රෙද්දේ තියලා මැහුම් වාසිත් එක්ක කපා ගන්න ඕනේ. ඕනනම් මට විනාඩියක් දුන්නොත් මම රෙදි කෑල්ලක් ගෙනල්ලා මේක කපා ගන්න විදිය ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. මට විනාඩියක් දෙන්න. මම කපා ගන්න විදිහ මේ පරණ රෙදි කෑල්ලක් හම්බුණා. හරිද? ඔයගොල්ලන්ට කපා ගන්න විදිහ පැහැදිලි කරන්න. එක පළුවක් පැහැදිලි කරන්න කපා ගන්න විදිහ. මේ වගේ රෙද්ද ඉලලා ඉවර වෙලා මම මේ වගේ කාබන් කොලයකුත් තියාගන්නවා කන පිටට. ඔයගොල්ලන්ට මහාන කපන විදිහ මම කියලා දෙන්නම්. දැනට මම නිකන් සාම්පල් එකක් පෙන්නන්නම් මෙන්න මේ වගේ. හරිද? සාම්පල් එකක් පෙන්නන. ඔයගොල්ලෝ රෙද්දේ කපනකොට මේ වගේ බ්ලොක් එකක් මම පෑනින් දැනට ඇඳලා පෙන්නන්න ඉන්න ටේලරින් චෝක් එකකින් ඇඳලා පෙන්නන්න ඔයගොල්ලන්ට. මේ වගේ ඔයා වට ඇඳ ගන්න ඕනේ. මෙන්න මේ වගේ වට ඇඳ ගන්නවා. දැන් ඔයාට මේ ඩාර්ට් එක ඇඳ ගන්න කාබන් කොලයක් නැහැ කියලා හිතන්නකෝ. කාබන් කොලයක් නැත්නම් ඔයා මේ ඩාර්ට් කොටස කපලා දාගන්න. මෙන්න මේ වගේ ඩාර්ට් එක කපන්න. හරිද? ඔයාට කාබන් කොලයක් නැත්නම් ඔයා ඩාර්ට් එක මේ වගේ කපන්න. ඒකෙන් අදහස් කරන්නේ රෙද්දේ කපනවා කියලා. ඔයා මේ වගේ ඩාර්ට්
කොටස කපලා ඉවත් කරගන්න. ඩාට් මහන එකේ. හරිද? මේ වගේ ඩාට් එක කපලා ඉවර වෙලා අපි ක්ලාස් එකේදී මේ සියලුම දේවල් උගන්වනවා. හොඳේ? මේ වගේ ඩාට් එක කැපුවට පස්සේ ඔයාට මේ වගේ හිස් ඉඩක් හම්බ වෙනවා. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ටේල් රින් චෝක් එකෙන්ම මෙන්න මේ වගේ කපා ගන්න. මෙන්න මේ වගේ කපා ගන්න පුළුවන්. මේ ඇඳ ගන්න පුළුවන්. ටේරින් චෝකේ මම තද කරලා ඇඳේ නෑ. මේ වගේ ඇඳ ගන්න පුළුවන්. ඒතර කාබන් කොලයක් ඔයාට අවශ්‍ය වෙන්නේ නෑ ඇත්තටම. හරිද? ඊට පස්සේ අපි මම මේකේ හැඩේ විතරක් ඇඳලා පෙන්නන මෙන්න මේ වගේ කපා ගන්නවා. මේ වගේ කපා ගන්නවා. මම පළු දෙකක් අවශ්‍ය වෙන්නේ නෑ. මම එක පළුවක් ඇඳලා පෙන්නන්න. මේ වගේ හදාගෙන මේ ඩාට් ටික අපි මහනවා. මේ ඩාට් ටික අපි මහනවා. මේ හරින් චූට්ටක්. ඒ කියන්නේ ඔයාගේ සෙන්ටර් ඩාට් එකෙන් චුට්ටක් වෙන මේ වගේ හදාගන්න හැඩේ. නැත්තම් එතන මදි වෙනවා. සෙන්ටර් ඩාට් එකෙන් මේ වගේ අඟල් භාගයක් විතර පල්ලෙහාට ලකුණු කරලා මෙන්න මේ වගේ හැඩේ හදාගන්න. හරිද? ඊට පස්සේ අපි මේක කපා ගන්නවා මැහුම් වාසිත් එක්ක. ඔයා මැහුම් වාසිත් එක්ක මෙන්න මේ වගේ කපා ගන්න. මැහුම් වාසි තියලා තමයි අපි කපා ගන්න රෙද්දේ කපනකොට. මෙන්න මේ වගේ මැහුම් වාසිත් එක්ක තමයි අපි රෙද්දේ කපන්නේ. මෙන්න මේ වගේ මැහුම් වාසිත් එක්ක. දැන් මේ ඊට පස්සේ ඔයාලට ඩාට් එක මම එකක් පොඩක් ඔයගොල්ලන්ට මහලා පෙන්නන්නම්. අංශේ පැත්තට අපි අඟල් ටිකක් වැඩිපුර තියාගන්න. මෙන්න මේ වගේ කපා ගන්නවා. දැනට පළු දෙකක් අවශ්‍ය වෙන්නේ නැති හින්දා මම තනි පළුවේ කැපුවේ. මෙන්න මේ වගේ කපා ගන්නවා. ඊට පස්සේ මම මේකේ බ්‍රා කට් කොටසක් තියන්න. මම ඇත්තටම නැම්ම දැක්කේ නෑ මෙතන තියෙනවා. හරිද? දැනට මේ වගේ කොටසින් කපමු දැන් හදිස්සියනේ. ඊට පස්සේ අපි මේ වගේ බොම්බි බ්‍රාකට් හැඩෙත් තියාගන්නවා. මේක ඩබල් කපා ගන්න ඕනේ. මේක අපි ඩබල් කපා ගන්නවා. හරිද? මේක දෙගුණයක් කපා ගන්න ඕනේ. පේපර් ස්ට්‍රිප් එකක් යටට අලව ගන්න ඕනේ. පේපර් ස්ට්‍රිප් එකක් අලව ගන්න ඕනේ. මම මේ වගේ මේකත් ඇඳ ගන්නවා. මේ වගේ වාට පුළුවන් ටේලරින් චෝක් එකකින් ඇඳ ගන්න. මේ වගේ කොටස් දෙකක් ඕනේ වෙනවා. මම මේක දෙකට නවලා මේ වගේ කොටස් දෙක කපා ගන්නවා. ඊට පස්සේ දැන් මම මෙතන නම් අලවලව ඉන්න යන්නේ නැහැ පේපර් ස්ට්‍රිප් එක. ඔයා කොටස් දෙකක් මේ වගේ කපාගෙන මේ වගේ කොටස් දෙකක් මම නවා ගත්තා දෙකට. මම එක පළුවේ දැන් හදලා පෙන්නන්නේ ඔයගොල්ලන්ට. මේ වගේ කපා ගන්න. මේ වගේ කපලා ගමු. හරිද මේ වගේ කපා ගන්නවා. මේ වගේ කපලා අපි දැන් ඔයාට දැන් මේකේ එක පළුවකට අපි පේපර් ස්ට්‍රිප් තියාගන්න ඕනේ. පේපර් ස්ට්‍රිප් තියලා අලව ගන්න ඕනේ. කොලර් ස්ට්‍රිප් එකක් අර තුනී කොලර් ස්ට්‍රිප් එක තිබ්බත් කමක් නැහැ. හරිද? දැන් අපිට එච්චර ලොකු දේවල් අපි කරන්න යන්නේ අපි මහාන වීඩියෝ එකේදී බලමු. එතකොට ඔයාලට මෙන්න මේ වගේ කොටස් දෙකක් හම්බ වෙනවා. හරිද? මම මේ කොටස් දෙක චුට්ටක් ඔයගලන්ට සම්බන්ධ කරලා මට විනාඩියක් දෙන්න මම ටක් ගාලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ සම්බන්ධ කරගත්තා. මම මෙන්න මේ වගේ සම්බන්ධ කරගත්තා මේ.
මේ මම ඒක බ්‍රා කප් එකක් ඔයගොල්ලන්ට ඇතුල් කරලා පෙන්නන්නම් කොයි විදිහටද තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ට දැනට මේ උදාහරණයට පෙන්නන්නේ මෙන්න මේ වගේ අපි මහගත්තා. මෙන්න මේ වගේ බ්‍රා කප් එකක් දැම්මම මෙන්න මේ වගේ ඔයාට හොඳට ත්‍රිමාන හැඩයට මේක තියෙනවා. ඊට පස්සේ අපි අල්ලගන්නේ මේ විදිහටනේ. මේකනේ ඔයාගේ මෙන්න මේ වගේ ඔයාට මේක අල්ල ගන්න පුළුවන්. මෙන්න මේ වගේ බ්‍රා කප් එක ඊට පස්සේ මේ දෙක සම්බන්ධ කරගන්න පුළුවන්. ඒකත් මම විනාඩියට ඔයාලට පෙන්නන්නම්. පේපර් ස්ට්‍රිප් එකක් තියාගන්න ඕනේ. දැන් මට මැෂින් එක ළඟට කැමරාව හරව කරන්න කාලයක් නෑ. එතකොට ඔයා මෙන්න මේ වගේ ලස්සන්ට මහ ගන්න පුළුවන්. මේ වගේ මහ මම අනිත් කැමරාවටත් ගිහිල්ලා පෙන්නන්නම්. මේ වගේ ලස්සන්ට මහ ගන්න පුළුවන් බෝම්බේ බ්‍රා කට් එක. ඊට පස්සේ අපි මෙතනට පොඩි කට් මාක් ටිකක් දාගන්න ඕනේ. නැත්තම් ඇලයක්නේ තියෙන්නේ. මේ වගේ කට් මාක් දාලා වඩ මම අනිත් බ්‍රා කප් එකක් තියලා පෙන්නන්නකෝ. මේක සයිස් එක ලොකු හින්දා. එතකොට මෙන්න මේ වගේ තමයි ඔයා මහ ගන්න. අපි එක කොලේ මම මේ වර්ගයේ බ්‍රා කප් එකක් ඔයාලට තියලා පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. එතකොට ඔයාලට මෙන්න මේ වගේ මෙන්න මේ වගේ මෙන්න මේ වගේ ලස්සන බෝම්බේ බ්‍රා එකක්. එතකොට මෙතන ඉඳලා තමයි බෝම්බේ දැන් මහ ගන්න විදිහ තව වීඩියෝ දානවා. මෙන්න මෙතන ඉඳලා තමයි බෝම්බේ බ්‍රා කට් හැඩේ ඔයාලට යන්නේ. මෙතන ඉඳලා තමයි බෝම්බේ බ්‍රා කට් හැඩේ යන්නේ. පැහැදිලිද? එතකොට මෙන්න මේ වගේ ලස්සන බෝම්බේ බ්‍රා කට් එකක් හම්බ වෙනවා. අපි ඊට පස්සේ පිටිපස්සේ පළුව නිර්මාණය කරන විදිය බලමු. මම පිටිපස්සේ පළුව ඔයගොල්ලන්ට අඳින්න දීලා මේක ඩමීට දාලා පෙන්නන්නම්. හොඳේ ඩමීට දාලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ මම ඩමීටක් දාලා පෙන්නන්න ෆොටෝ එකක් දාන්න. මෙන්න මේ වගේ ලස්සන්ට ඔයාලට බෝම්බේ බ්‍රා කට් හැඩේ හදා ගන්න පුළුවන්. මම මේක ඔයාලට රෙද්දෙන්ම මහලා පෙන්නුවා. ඒ කියන්නේ අපි වෙනදාට කොලේ අලවන්නේ අද රෙද්දෙන්ම මහලා පෙන්නුවා. මෙන්න මේ වගේ ඔයාලට ලස්සන බෝම්බේ බ්‍රා කට් හැඩයක්. ඩමීටත් මම මේක දාලා පෙන්නන්නම්. අපි පිටිපස්ස පළුව නිර්මාණය කරගෙන ඉමු. හරිද? ලියාගන්න පිටිපස්ස හයිනෙක් හැඩේ නිර්මාණය. අපි කිව්වට පැය දෙකක්ම යනවා නේද? පස්සේ ගත්ත බ්‍රා කප් එක මොකක්ද කියලා අහනවා මම ඒ ගැන විස්තර ඔක්කොම ක්ලාස් එකේදී කියන්නම් හොඳේ දැන් අපිට ගොඩාක් ඔයගොල්ලෝ තේරෙනවා දැන් උගන්වන්න ගියාම ගොඩාක් විස්තර තියෙනවා. ඉතින් ඔක්කොම විස්තර ටික දැන් අපිට කරන්න වෙලාවක් නැහැ. මම බ්‍රා කප්ස් වර්ග බ්‍රා කප් එක තනියෙන් හදාගන්න විදිහ ස්පොන්ජ් එකකින් හදාගන්න විදිහ ටික ඔක්කොම ක්ලාස් එකේදී උගන්වනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් දැන් මගේ සයිස් දැන් ලොකු බස්ට් එකක් නේ. එතකොට රවුන්ඩ් බ්‍රා කප් එකක් ඕන නම් මට පුළුවන් තනියම ඒක හදාගන්න. එතකොට ඒ ටික ඔක්කොම උගන්වනවා. පිටිපස්ස පළුව නිර්මාණය කියලා ලියා ගන්න. පිටිපස්ස හයි නෙක් හැඩයක් තමයි අපි නිර්මාණය කරන්න යන්නේ. පිටිපස්ස බ්ලවුස් එකේ උස අඟල් 15ක්. පිටිපස්ස බ්ලවුස් එකේ උස අඟල් 15ක් මේ වගේ 15ක් ඇඳලා
උරහිස මුදුන රේඛාව ඇඳ ගන්න. හරිද? ඊට පස්සේ අඟල් එකමාරක් පහත් කරලා උරහිස රේඛාව ඇඳ ගන්න. අඟල් එකමාරක් පහත් කරලා උරහිස රේඛාව ඇඳ ගන්න. ඊට පස්සේ අඟල් තුනමාරක් පහත් කරලා පිටිපස හරස් රේඛාව ඇඳ ගන්න. අඟල් තුනමාරක් පහත් කරලා පිටිපස හරස් රේඛාව ඇඳ ගන්න. ඊට පස්සේ අඟල් හතමාරක් පහත් කරලා අත්කට රේඛාව ඇඳ ගන්න. අඟල් හතමාරක් පහත් කරලා අත්කට රේඛාව ඇඳ ගන්න. ඊට පස්සේ බ්ලවුසේ පිටිපස උස අඟල් 15යි 15ක් පහත් කරලා ඉන රේඛාව ඇඳ ගන්න. මේ වගේ ඉස්සෙල්ලා ගයිඩ්ලයින් ටික ඇඳ ගන්නකො ඊට පස්සේ අපි මිනුම් ලකුණු කරමු. ඊට පස්සේ අපි ලකුණු කරගමු අපේ වට ලකුණු කරගමු කරපළල බෙදීම 2. කරපළල 5යි 2ට බෙදුවාම 2මාරයි. හරිද? ඊට පස්සේ අපි මේ වගේ කර ලකුණු කරලා අඟලක් උඩට උස්ස ගන්න. ඊට පස්සේ අපි කර ඇඳ ගන්නවා. පිටිපස්ස කර මේ වගේ ඇඳ ගන්නවා. හයි නෙක් එකන නිසා අනිවාර්යයෙන්ම උඩට උස්සන්න ඕනේ ඈ. නැත්තම් කර බුරුලක් එනවා. හයි නෙක් එන නිසා උඩට උස්සන්න ඕනේ නැත්තම් කරේ බුරුලක් එනවා. ඊට පස්සේ උරහිස බෙදීම 2. උරහිස 15යි 2ට බෙදුවාම 7මාරයි. 7මාර මෙන්න මේ වගේ තියලා ලකුණු කරලා අඟල් භාගයක් උඩට උස්සන්න.
අඟල් භාගයක් උඩට උස්සලා මෙන්න මේ වගේ හතාමාර ලකුණු කරගන්න. හතාමාර කියන්නේ මෙතන ඉඳලා මෙතනට දෙවෙනකන් දුර. ඔයාගේ පෙර පසුමැද ඉඳලා මේ හරිය එන්නේ අඟල් 5ක් වගේ. මේ වගේ එන්නේ අඟල් 5ක් වගේ. මෙතන එන්නේ අඟල් හතාමාර. මෙන්න මේ හරිය අඟල් හතාමාරක් එනවා. ඊට පස්සේ පිටිපස හරස් පෙනුම අඟල් 14යි. 14 දෙකට බෙදලා. 14 දෙකට බෙදුවම 7යි. 7 ලකුණු කරගන්න. ඊට පස්සේ පපුවට අඟල් 38යි. 38 හතරට බෙදුවාම ඔයාට හම්බ වෙනවා 9 මාරක්. 9 මාර අත්කට රේඛාවේ ලකුණු කරගන්න. ලකුණු කරලා පිටිපස හරස් රේඛාවේ ඉඳලා අත්කටට කෙලින් ඉරක් ඇඳලා ඒ ඉර මතින් යන විදිහට මේ වගේ 9 මාර ලකුණු කරගන්න. ඊට පස්සේ ඉන හතරට බෙදලා ඩාටයක් ඕනේ නෑ. ඉන 30යි 30 හතරට බෙදුවම ඔයාට හම්බ වෙනවා 7 මාරක්. 7 මාර ඉන රේඛාවේ මේ වගේ ලකුණු කරගන්න. ලකුණු කරලා අංශය ඇඳගන්න. රෙකෝඩින් එක දානවා. ඊට පස්සේ අපි උරහිසෙන් අඟල් භාගයක් අඩු කරලා උරහිසෙන් අඟල් භාගයක් අඩු කරලා පිටිපස හරස් රේඛාව දක්වා මේ වගේ ඇඳ ගන්න. උරහිසෙන් අඟල් භාගයක් අඩු කරලා පිටිපස හරස් රේඛාව දක්වා ඇඳලා සාරි බ්ලවුස් එකේ උරහිස අඟල් 2මාරයි. සාරි බ්ලවුස් එකේ උරහිස මේ වගේ ලකුණු කරගන්න අඟල් 2මාරක්. දැන් හයි නෙක් එකක් නිසා අපි චුට්ටක් කර කපනවා. අඟල් 2ක් විතර පල්ලෙහාට කර කපනවා. කපලා මෙන්න මේ වගේ කර හැඩ ඇඳ ගන්න. අඟල් 2ක් විතර පල්ලෙහෙන් මෙන්න මේ වගේ කරේ හැඩේ ඇඳලා යන්තම් කර අඟල් කාලක් විතර පාත් කරලා මේ වගේ කෙලින් කරගන්න. ගොඩාක් කෙලින් කරන්නේ නැහැ. කෙලින් නෙකරුවත් කමන්නේ මෙන්න මේ වගේ ඇඳගන්න. හරිද? ඊට පස්සේ අපි මේකට පෆ් ස්ලීව් එකක් නිර්මාණය කරගමු. පප් ස්ලීව් එකක් නිර්මාණය කරලා ඔයගොල්ලෝ මේ ටික ඔක්කොම පොතේ ලියන්න ඕනේ. හොඳේ ක්ලාස් වෙන දරුවෝ පොතේ ලියන්න ඕනේ. ඔයගොල්ලන්ට කවදාවත් හිතෙන්නේ නැති වෙයි මේ කරන ආයෝජනය තමයි හොඳම ආයෝජනය. ඔයාට මේ වගේ 100 ගාණක් මුදල් හොයන්න පුළුවන් ඇවිල්ලා ඉගෙනගෙන මේ දේවල් කරනකොට. හරිද? දැන් අපි මේකේ අත නිර්මාණය කරගමු. අත නිර්මාණය කරගමු. ඔයාට ගිය සතියේ මෙෂර්මන්ට්ස් අපි පෆ් ස්ලීව් එකක් නිර්මාණය කරගන්න. ඒ කියන්නේ පිම්බුණු අතක්. යන්තම් පුම්බලා. ගොඩාක් පුම්බපු එකක් නෙවෙයි. යන්තම් ක්‍රවුන් හයිට් එක පුම්බලා චුට්ටක් ලොකු පුම්බපු අතක්. මෙතන ඉඳලා මෙතනට තියෙන දුර. මෙතන ඉඳලා මෙතනට තියෙන දුර අඟල් 7යි. හරිද? අඟල් 7යි. අපි මැනලා බැලුවොත් අපි ගිය සතියේ බැලුවා 7ක් තියෙනවා.
ඊට පස්සේ ඉස්සරහා පළුවේ 6මාරයි. ඉස්සරහා පළුවේ 6මාරයි. මම දැන් මේක මකනවා. එතකොට අපිට හම්බ වෙනවා අඟල් 13 මාරක්. අපි ගිය සතියේ ඉගෙන ගත්තා අත නිර්මාණය කරගන්න විදිහ. 13 මාරට මම තව අඟලක් එකතු කරලා අඟල් 14 මාරක් ගන්නවා. අඟල් 14 මාරක් ගන්නවා පතුරමෙන් ලබාගත් අත පළල විදිහට. එතකොට ඔයගොල්ලෝ ලියාගන්න යන්තම් පිම්බුණු අතක් නිර්මාණය කිරීම. යන්තම් පිම්බුණු අතක් නිර්මාණය කරන ගොඩාක් පෆ් එකක් නෙවෙයි චූටියට පොඩි පෆ් එකක් එක්ක අපි නිර්මාණය කරන්න යනවා. හරිද? ඔයා පතුරමෙන් ලබාගත් අත පළල 14 මාර මෙතන ඇඳ ගන්න. 14 මාර මේ වගේ රේඛාවක් විදිහට ඇඳලා ඒකේ මැද ලකුණු කරගන්න. මේක තමයි අපි පතුරමෙන් ලබාගත් අත පළල. අපි ක්ලාස් එකේදී ඉතිරි බෝම්බේ බ්‍රාකට්සුත් කරනවා. මැද ලකුණු කරගන්න. මැද ලකුණු කරලා ඔයාට අවශ්‍ය මිනුම් තමා පතුරමෙන් ලබාගත් අත පළල අඟල් 14 මාරයි. අත දිග අපි අඟල් 10ක් වගේ ගමු. අත දිග අඟල් 10ක් ගන්න. මේ වැලමිට ළඟට වගේ වැලමිට ළඟට වගේ අත දිග අඟල් 10යි. අත් වටේ අඟල් 11ක් ගන්න. අත් වටේ 11යි. ක්‍රවුන් උස අඟල් 4යි. ක්‍රවුන් උස අඟල් 4යි. දැන් අතනම් ලේසි. අපි චුට්ටක් පුම්බලා තමයි නිර්මාණය කරගන්නේ. ලොකුවට පුම්බන්න මෙතන සුට්ටක් ගැද කරලා මේ අත නිර්මාණය කරගන්න. හරිද? ඊට පස්සේ අපි ක්‍රවුන් උස උඩට තියාගන්න. අඟල් 4 උඩට තියාගෙන ඉවර වෙලා අඟල් 10 වෙන මේ වගේ ලකුණු කරගන්න. අපි අත දිග ගත්තේ 10ක් හරි 11ක් හරිනේ. 10ක් නේද? ඊට පස්සේ අත් වටය දෙකට බෙදලා අත් වටය 11යි 11 දෙකට බෙදලා දෙපැත්තේ මේ වගේ පහමාර ලකුණු කරගන්න ඕනේ. අත් වටය 11යි 11 දෙකට බෙදලා පහමාර ලකුණු කරලා අංශය මේ වගේ ඇඳ ගන්න. අංශය ඇඳ ගන්න. රවුන්ඩ් හයිට් එකක් මේ වගේ ඇඳ ගන්න. ඉස්සරහා පැත්ත කොටස් 4කට බෙදා ගන්නවා. ඉස්සරහා පැත්ත සමාන කොටස් 4කට බෙදා ගන්න. පිටිපස්සත් සමාන කොටස් 4කට බෙදා ගන්න. පළවෙනි කොටසේ අඟල් 3 කාලක් පාත් කරන්න. දෙවෙනි කොටසේ මුකුත් කරන්න අඟල් භාගයක් උස්ස ගන්න ඕනේ. අඟල් 3 කාලක් පාත් කරන්න. දෙවෙනි කොටසේ මුකුත් කරන්න භාගයක් උස්ස ගන්න. ඊට පස්සේ භාගයක් උස්ස ගන්න. මේකේ මුකුත් කරන්න භාගයක් පාත් කරන්න. මේක පිටිපස. මේක ඉදිරිය. ඊට පස්සේ අපි මේක හැඩ කරලා ඇඳ ගන්න. මෙන්න මේ වගේ හැඩ කරලා ඇඳ ගන්න. දැන් මේකට අපි පොඩි පෆ් එකක් දෙනවා. දැන් මේකට පොඩි පෆ් හැඩයක් දෙනවා. ගොඩාක් පෆ් කරන්නේ නැහැ. අපි ගොඩාක් පෆ් කරන ඒවත් ක්ලාස් එකේදී ඉගෙන ගන්න යනවා. හරිද? මේකට චූටි පෆ් හැඩයක් දෙනවා. ඒ කියන්නේ පොඩියට උඩ මෙන්න මේ කොටස විතරක් අඟල් 2ක් විතර රැලි කරගන්න. මේකෙදි අපි කරන්නේ පෆ් හැඩයක් දෙන්න මෙන්න මේ වගේ ක්‍රවුන් හයිට් එක අඟල් 2ක් උඩට උස්ස ගන්න. මෙන්න මේක ඇඳලා ඉවර වෙලා ක්‍රවුන් එක අඟල් 2ක් උඩට උස්ස ගන්න. ක්‍රවුන් එක උස්සලා ඉවර වෙලා
මේ මෙතන ඉඳලා මෙන්න මේ අපි හරියට දෙකට මැදින් බෙදුවේ මේ දෙකට මැදින් බෙදපු තැන ඉඳලා අපි ක්‍රවුන් එක මෙන්න මේ වගේ හදා ගන්නවා. ක්‍රවුන් එක මෙන්න මේ වගේ උස්සලා ක්‍රවුන් එක මෙන්න මේ වගේ හදා ගන්නවා. මෙන්න මේ වගේ අමතර අගයක් එන්න අපිට ඒක ඕනේ නම් ඩ්‍රෙස් මේකින් ටූල් එකක් තියලා පාවිච්චි කරන්නත් පුළුවන්. මෙන්න මේ වගේ අපි හදා ගන්නවා. ඔයගේ අතේ දැන් මේ කොටස තමයි අමතර අගයක් විදිහට පිම්බුණු ස්වභාවයක් ගන්න. මෙන්න මේ ටික තමයි. මෙතනින් අඟල් දෙකක් හෝ දෙකමාරක් උස්ස ගන්න දෙකක් උස්ස ගත්තත් ඇති. දෙකක් උස්ස ගන්න ඊට පස්සේ මෙතන ඉඳලා පටන් ගන්න. මෙතන ඉඳලා ඔයාගේ රවුම අඳ ගන්න පටන් ගන්න මැද ඉඳලා. මැද ඉඳලා මේ ටික තමයි අපි රැලි කරන්නේ. මේ ටික තමයි අපි රැලි කරන්නේ. හරිද? ඔය වගේ ඔයගලොන්ට මෙතන මේ ටික රැලි කරලා චූටි පෆ් එකක් මදක් පිම්බුණු අතක් හදාගන්න පුළුවන්. මම දැන් ඩමීට පින් කරා අපේ බෝම්බේ බ්‍රාකට් හැඩය බෝම්බේ බ්‍රාකට් සාරි හැට්ටේ ඔයාට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ මේක හරියම ස්ටෑන්ඩඩ් ඩමි එකක්. මේ හරියට සෙන්ටර් ලයින් එක තියෙනවා. ෂෝල්ඩර් එක හරියටම ෂෝල්ඩර් එකේ තියෙනවා. ඔයාට සුදු හින්දා පේනවද දන්නේ මෙන්න මේ වගේ අන්ඩර්බස්ට් එක හරියටම ගිහිල්ලා මෙතනට අන්ඩර්බස්ට් එක මේ වගේ ඇවිත් තියෙනවා. මේ අන්ඩර්බස්ට් එක හරියටම ඇවිල්ලා තියෙනවා. මේ ඩමීගේ සයිස් එක 36. අපි හැදුවේ 38නේ නේද? මෙන්න මේ වගේ හරියටම මෙතන කිහිල්ල ළඟට මෙන්න මේ වගේ ලස්සනට හැදිලා තියෙනවා. මෙන්න මේ වගේ ලස්සනටම ඔයාලට බොම්බේ බ්‍රා කට් එක මේ වගේ හරිම ලස්සනට මහගන්න පුළුවන්. පපුවේ ප්‍රමාණය අනුව ඩාට් දැන් මෙයාට ඩාට් එක පළල වැඩි. ඒ කියන්නේ මෙයා පපුව 36. දැන් අපි හැදුවේ 38නේ. නේද? එතකොට චුට්ටක් පළල වැඩි. ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ. මෙන්න මේ වගේ මේ ටික ඇඳලා මේව ටයිට් වුනහම ලස්සනට තියෙයි. තව මීට වැඩිය ලස්සන මෝස්තර දිනවා අපි ක්ලාස් එකේදී ඉගෙන ගන්න යනවා. තවත් ට්‍රිබල් කට් එකේ බෝම්බේ බ්‍රා කට් එක දැම්මම ගොඩාක් ලස්සනයි. මෙන්න මේ වගේ ඔයාලට බෝම්බේ බ්‍රා. දැන් මෙයාගේ පපුව චුට්ටක් ලොකු මදි. හරිද මේ චූටීනේ පපුව. ඉතින් ඒක නිසා පපුව තව චුට්ටක් ලොකුවට තියෙන්න ඕනේ. මේක පපුව 36 මේක 38. මම බ්ලොක් එක හැදුවේ. ඒතකොට දෙකක වෙනසක් එනවා. එතකොට මෙන්න මේ වගේ ලස්සනට ඔයාලට මේ අංශ පැත්තේ පේනවද මේ? මේ අංශ පැත්තේ මේ මෙතනට ලස්සනට දැන් අපි හදපු බ්ලොක් එකමනේ මං කැපුවේ. මේ ලස්සනට මේ වගේ ඇවිල්ලා තියෙනවා. හරි. එහෙනම් ඔගොල්ලෝ ඒකත් දැක්කා ලස්සනට ෆිටෝන් එක හරිම ලස්සනයි. කිසිම හොරයක් බොරුවක් වංචාවක් නැතුව සියලුම දේ හරියට ඉගැන්නුවා. හොඳේ? අතත් ඇඳ ගන්න. ඉතින් මේව මහගන්න විදිහ අපි ඉස්සරහට ක්ලාස් එකේදී තව උගන්වනවා. හරිද ක්ලාස් එකේදී මහාන වීඩියෝ දෙනවා. ඒ ටික ඉගෙන ගන්න පුළුවන්. අදට ක්ලාස් එක ඉවර කරනවා. හරිද? ඔයගොල්ලන්ගේ ක්ලාස් ෆීස් 10 වෙනිදාට කලින් අපි 11 වෙනි සිකුරාදා ක්ලාස් එක පටන් ගන්නවා. හැබැයි අපි ඉරිදාට තමයි ක්ලාස් එක කරන්නේ. ඊට පස්සේ 20 තමයි ක්ලාස් එක තියෙන්නේ. 11 පටන් ගන්නවා. ඒ කියන්නේ අපිට 13 පටන් ගන්න බැරි නිසා ඊට පස්සේ අපි ඉරිදා උදේ 9:00ට ක්ලාස් එක කරමු. ඉරිදා උදේ 9:00ට කරමු. ඕගොල්ලෝ ක්ලාස් ෆීස් මාසෙකට 3000යි. හරිද? ඕගොල්ලොන්ගේ රිසීට් එක ඉසෙට් සාරි බ්ලවුස් කියලා දාන්න. ඉසෙට් සාරි බ්ලවුස් කියලා දාලා 0.71යි 99යි 50යි 255 නම්බරයට එවන්න ඕගොල්ලොන්ව අලුත් ගෲප් එකකට ඇඩ් කරනවා. හරිද? අලුත් ගෲප් එකට ඇඩ් කරනවා. ක්ලාස් එකේදී අපිට ගොඩාක් දේවල් සිලබස් එකටත් අමතරව තව හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන් අපේ ක්ලාස් එකේදී. ඉතින් ගොඩාක් ස්තුතියි පන්තියට සම්බන්ධ වෙච්ච හැම දරුවෙකුටම ඔයගොල්ලෝගේ ක්ලාස් ෆීස් account numbers මම දානවා group එකට. account numbers ඔයගොල්ලෝගේ group එකේ කවුරුත් හරි නැත්තම් මට message එකක් දාන්න.
මේකට තමයි මෙසේජ් එවන්න ඕනේ. ඔයා කෝල් කරනවා නම් මට කෝල් එකක් ගන්න ඕනේ නම් මේ නම්බරයට ගන්න. 077යි 93යි 45යි 827ට කෝල් එකක් ගන්න. මොකද අපේ ගෙදරට මොබිටෙල් සිග්නල් නැහැ. හරිද? WhatsApp කෝල් එකක් නම් මේකේ වැඩ කරනවා. මොබිටෙල් සිග්නල් අපේ ගෙදරට නැති නිසා අපිට ඩයලොග් විතරයි වැඩ කරන්නේ. ඒක නිසා මේකට ඔයා එවන්න. රිසිට් එක මේකට යවන්න එපා. රිසිට් එක මේකට එවන්න. මම account number එක දාන්නම්. හරිද? එතකොට අපි ලොකු ගෲප් එකක් නෙවෙයි. ඔයගොල්ලොත් එක්ක මේ සැරේ පොඩි ගෲප් එකක් තමයි පටන් ගන්නෙ. මම ලොකුවට ඇඩ් එක දැම්මෙත් නෑ. අපි පොඩි ගෲප් එකක් පටන් ගන්න. ඕගොල්ලෝගේ වැඩ ඉතින් අපිට ළමයි දහස් ගාණක් හිටියම ඕගොල්ලෝ කරන වැඩ, ඕගොල්ලෝගේ මෙෂර්මන්ට්ස්, අඩුපාඩු මොනවත් බලන්න අමාරුයි. එහෙම පන්ති වලට අමාරුයි. නමුත් අපේ පොඩි ගෲප් එකක් නිසා අපිට ගොඩාක් දේවල් ඕගොල්ලොත් එක්ක එකතු වෙලා වැඩ කරන්න තියෙන අවස්ථාව වැඩි. ඒ කියන්නේ පොඩ්ඩ දෙනයි මම ක්ලාස් එකට කොහොමත් එකතු කරගන්නේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට පුළුවන් ඉක්මනින්ම ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. ඉතින් ඕනෑම සාරි බ්ලවුස් එකක් ඔයාට තනියම නිර්මාණය කරන්න ඉගෙන ගන්න ඕනේ නම් අංක 1 ලංකාවේ අංක 1 සාරි බ්ලවුස් පන්තිට ඇතුළු වෙන්න පුළුවන් දහස් ගාණක් දැන් වෙනකොට සාරි බ්ලවුස් මගේ ඉගෙනගෙන තියෙනවා. ඉතින් සාරි බ්ලවුස් කියන්නේ අමාරු ඇඳුමක් නෙවෙයි. ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. හැමෝටම ගොඩක් ස්තුතියි පන්තිට සම්බන්ධ වුණාට. 11 වෙනිදා හවස 6 උදේ 9 මාරට හම්බ වෙමු. ඊට පස්සේ අපි ඉරිදට තමයි ක්ලාස් එක තියෙන්නේ. 20 ඉඳලා ඉරිදා ක්ලාස් එක තියෙනවා. අනිත් සතියේ විතරක් අපි සිකුරාදා ක්ලාස් එක කරනවා. මොකද මේ අපිට ඉරිදා කරගන්න අපහසුයි 13නේ නේද? ඒක නිසා කරනවා. එහෙනම් මම ගිහිල්ලා එන්න. ඔයගොල්ලෝ හැමෝටම බුදු සරණයි. God bless. හැමෝටම තව අවුරුදු ආවෙන අපි 11 හම් වෙනවනේ. එහෙනම් මම ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්. එහෙනම් බයි හැමෝටම. අපි නන්දිනි දරුවෝ විතර මට බයි කියන්න ආවා.